ජය ගැනීමට කල යුත්තේ කුමක්ද? එයයි අද සටනේ මාතෘකාව. අපේ ආරාධනාව පිළි අරගෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර නියෝජ්‍ය මැතිතුමා එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති හිටපු ආණ්ඩුකාර රජුල් කුරුණ මැතිතුමා එවැගේම ජනතා විමුක්ති පෙරමුණේ වයින් පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණරත්න මැතිතුමා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු නගර පළාත් සභා මන්ත්‍රී WD වීරසිංහ මැතිතුමා අපි සූදානම් සියල්ලන්ටම ජය වේවා. නියෝජ්‍යමතුමා අරුබුද කුමන්ත්‍රණ රට හැමතැනම අරුබුද කුමන්ත්‍රණ මේවා ජය ගන්නට මොකද්ද කරන්න ඕනි? ස්ථිර අධිෂ්ඨානෙන් ඉස්සරහට යන්න ඕනි. රටේ තියෙන මේ කුමන්ත්‍රණ කවුද ඇති කරන්නේ? කවුද මේවට වග කියන්නේ? අවුරුදු 70ක් මේකට මිත්‍යක් කාලයක් පාලනය කරපු පාලකයෝ මූලික වශයෙන් මේකේ වගකීම බාර ගන්න ඕනකම තිබෙනවා. අද රට බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. බරපතල ප්‍රපාතයකට ගිහිල්ලා තියෙනවා. ණය උගුලක හිර වෙලා තිබෙනවා. රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. මේ ඔක්කොම තියද්දී සේනා කියන දළඹෙක් ඇවිල්ලා මුළු රටම දැන් ආක්‍රමණය කරලා තියෙනවා. ඕක තමයි තැන. අපේ ආණ්ඩුකාරතුමා හිටපු ආණ්ඩුකාරතුමා මොකද වෙන්නේ රටට? අරගලය අර්බුදය සදාකාලිකයි සදාතනිකයි. ඒ පිළිබඳ කරන්නා වූ අරගලයේද නොනවතින අරගලයක්. ඒ නිසා ඒ සියලු දේටම දර්ශනයක් ඇතුව මතවාදයක් ඇතුව ප්‍රතිපත්තිගරුකව සටන් වදින්න. හරි. මම ඔබතුමාලා දෙන්න දෙපැත්තේ තියාගෙන දැන් කතා කරන්නේ. මන්ත්‍රීතුමා ඔබතුමාලා කොයි පැත්තද ඉන්නේ? ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ. ඔබතුමාලා කොයි පැත්තද ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් දෙපැත්තේ අතරේ මොකද්ද තියෙන නෑදෑකම? නෑදෑකම් තමයි මේ බලවේග දෙකටම පිට දෙන බලමුළුව ජනතාව එකම කණ්ඩායම. එකම ජනතා බලවේගයන් තමයි මේ පක්ෂ දෙකම නියෝජනය කරන්නේ. පොඩි පොඩි අර්බුද දකින්නට හම්බෙන්නේ නැද්ද දැන් මේ වෙනකොට පක්ෂ දෙක අතර? අපිට දැනට අර්බුදයක් පේන්නේ නැහැ. අපිට ඕන එකම දේ තමයි මේ රටේ ප්‍රගතිශීලී සියලු ජනතාව ඒකරාශී කරගෙන මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් ගෙදර යවන එක. යවන්න තමයි බලාපොරොත්තුව. දෙනවද යවන්න ගෙදර? අපිට ආණ්ඩු ගෙදර අරින්නවත් ආණ්ඩු ගේන්නවත් ඕනේ රට හදන්නයි ඕනේ. බල ලෝභකමට වැඩ කරන්නේ නැහැ අපි. මේ ඔබතුමා කියන මේ අරුබුද වලට පාලනය කරපු පක්ෂ විතරයි වග කියන්න ඕන කියලා. විපක්ෂයේ වගකීමක් නැද්ද මේ දේවල් වලට? විපක්ෂ වලටත් වගකීමක් තියෙනවා. මම කියේ ප්‍රධාන වශයෙන් මෙතෙක් කවුරු 70ක් අර පාලනය කරපු අය තමයි මේකේ මූලික වගකීම ගන්න ඕනකම තිබෙන්නේ. මේක වගකීම ජනතාවට ඔක්කොටම මේකේ වගකීමෙන් කොටසක් එනවා. දැන් මෙතනම ජය වේවා කිව්වේ පුජ්‍යලයන්ටනේ. ආවල් මන්ත්‍රීතුමාට ජය වේවා. ආවල් මන්ත්‍රීතුමාට ජය වේවා. ඔතනම තමයි පැටලෙන තැන. එහෙනම් ඉතින් කාටද ජය වෙන්න ඕනි? රටේ ජනතාවට ජය වේවා කියලා සටනට පැමිණි ඔබ සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් අයිබන් සටන අපේ රටක් විදිහට ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න වෙලාවක්. එක පැත්තකින් අපේ රටේ ගොවි ජනතාව ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. රට පුරාම තැනින් තැන වාර්තා වෙනවා දළඹු උවදුරක් පිළිබඳව. ඒ අතරේ රටේ විවිධ අර්බුද, ඒ වගේම කුමන්ත්‍රණ පිළිබඳව ලොකු සාකච්ඡාවක් වෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව, හෝ සංශෝධනයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවත් එක්ක. ඒ වගේම තවත් අර්බුද රසක් ගැන දේශපාලන ලෝකේ කතා වෙනවා. අපි අද අපේ මාතෘකාව ලෙස ඒ නිසා තෝරාගත්තා අර්බුද කුමන්ත්‍රණ ජය ගැනීමට කල යුත්තේ කුමක්ද? ඒ තමයි අද අපේ මාතෘකාව. අපේ ආරාධිතින් ලෙස අද සහභාගී වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා අජිත් මාන්නපිරුම මැතිතුමා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති වගේම අපේ හිටපු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා රජිනල් කුරේ මහත්මයා ඉතාම ආදරෙන් පිළිගන්නවා. ගිය වැඩසටහනට සහභාගී වෙන්න ඉද්දී නොසිතූ ලෙස පොඩි වැඩ ටිකක් වෙట్లా එන්න බැරි වුණා. ඒ වෙනුවට අද එතුමා සහභාගී වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපේ හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගොවි ජනතාවත් එක්ක හැම වෙලාවෙම ඉන්න හිටපු මන්ත්‍රීතුමා නාමල් කරුණාරත්න මහත්මයා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැගෙනහිර පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා WD වීරසිංහ මහත්මයා රෝම පාර්ලිමේන්තුව කාලයක් නියෝජනය කරපු
තරුණත් එක්ක කාලයක් වැඩ කරලා අද දේශපාලනයේ පළාත් සභා මට්ටමේ ඉන්නවා. ඉදිරියේදී ජාතික මට්ටමට එන්න බලාගෙන. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඒ වගේම අද අපේ ප්‍රශ්න විචාරන්න අපිත් එක්ක එකතු වෙනවා අපේ ශ්‍රීපාල් වන්‍යාරච්චි මහතා. ඒ වගේම යුරේකා ගංගබඩ මෙනවිය. ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රේක්ෂක හිතවතුන් අපේ ප්‍රේක්ෂකාගාරයේ හිතවතුනුත් ඉතාම ආදරෙන් පිළිගන්න ගමන් අපි යමු මාතෘකාවට. අර්බුද. අපේ මොන වගේ අර්බුද වලටද මුහුණ දීලා ඉන්නේ? ඒ වගේම කුමන්ත්‍රණ තියෙනවද? එහෙනම් ඒවා ජයගන්නේ කොහොමද? අර්බුද ජයගන්නේ කොහොමද? අපි ආරම්භයක් දෙමු. පළමුව වටේ විනාඩි 4 බැගින් ඔබට ඔබතුමාලට අවස්ථාව ලැබෙනවා. අපේ නැගෙනහිර පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාගෙන් පටන් ගනිමු. WD වීරසිංහ මැතිතුමනි කොහොමද අඳුනගන්නේ අර්බුද? ඒ වගේම තියනවද කුමන්ත්‍රණ ජය ගන්න ඕනේද? අපි මම ප්‍රථම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදිහට අද රටේ තියෙන ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා කරන්න අපිට ආරාධනා කිරීම පිළිබඳව ඔබතුමාලට විශේෂයෙන්ම අද ඔබතුමා කිව්වා වගේ අද සේනා දළබුවා රටේ සියලුම අපේ කුසි භෝග ටික කාගෙන එනකොට අද මේ ආණ්ඩුවත් රටේ තියෙන සියලු දේවල් කාගෙන එනවාද? ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අද කතා කරන්න දැන් මේ ආණ්ඩුවේ ප්‍රබලයන් කියනවා ආණ්ඩු ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාකවත් පන්සල් නොගිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම දැන් පන්සල් වලට යන ගමන් නායක මහානායක හාමුදුරන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ ආණ්ඩු ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඉතින් මම හිතනවා 20 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන අර්බුදය. ඒ ගැන අපි කතා කරන්න ඕන. ඒක තුල රටට වෙන අහිතකර ප්‍රතිඵලය ගැන. ඒ වගේම රටේ නැවත හිසෝසන ත්‍රස්තවාදී. මම රටේ නැවත හිසෝසන ත්‍රස්තවාදී කියලා කිව්වේ එක අතකින් උතුරේ නැවත ත්‍රස්තවාදීන්ගේ නැගිටීම. ඒ විතරක් නෙවෙයි දකුණේ පාතාලයේ නැගිටීම. පාතාලයක් තිබ්බේ නැහැ දකුණේ, උතුරේ ත්‍රස්තවාදයක් තිබ්බේ නැහැ. මේ සියල්ල දැන් නැගිටමින් ඉන්න ගමන් දැන් ඊයේ පෙරේදා පටන් ගත්ත ආගමික ත්‍රස්තවාදී. ඒක නිසා ඒ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ කුසි කර්මාන්තේ විනාශ කරන සේනා දළබුවා මේ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වෙමින් පවතිනවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. ඒ පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනාගතය, විදේශ රටවල තියෙන බලපෑම්, ඒවා තුලින් අපේ රටට වෙන අසාධාරණ පිළිබඳව වගේම මත්ද්‍රව්‍ය උවදර අදත් මම දැක්කා මත්ද්‍රව්‍ය කිලෝ 90 ගාණක් අල්ලලා තියෙනවා. ඉතින් මෑත කාලේ දැඩි ලෙස මේ රට ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ වගේම මේ රටේ විනාශ වෙමින් තියෙන ආර්ථිකය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මම කියන්න ඕන දැන් මේ ආණ්ඩුවේ ඇතම් අය ප්‍රකාශ කරමින් ඉන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ කියලා. මේ විපක්ෂයේ කලබල වෙලා ජනතාව කුපිත කරන ප්‍රකාශ කරමින් ඉන්නවා කියලා. එතකොට අපි අහන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ නැත්තම් අරහෙන් සම්බන්ධන නැතුළු කණ්ඩායම කියනකොට අපි පෙබරවාරි 4ට කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනලා උතුරයි නැගෙනහිර අපේ ජනතාවගේ අවශ්‍යතාවයක ඉෂ්ට කරගන්නවා කියලා ප්‍රකාශ කරනකොට ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු කණ්ඩායම කියනවා එහෙම එකක් නැහැ කියලා. හැබැයි එහෙම එකක් නැහැ කියන ගමන් පන්සල් ගානේ යමින් මේ අය ප්‍රකාශ කරනවා මෙන්න මේ ටික ගේනවා මහාඳුරනේ දෙමළ ජාතික සංවිධානයක් කැමති, මුස්ලිම් කොංග්‍රසයක් කැමති, අපි කැමති, මේක රටට හොඳයි, ඒක නිසා මේක රටට දෙන්න ඕන කියලා. මම එහෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හරි යෝජනාවක් හරි කෙටුම්පතක් හරි ගෙනාවේ නැහැ කියන පායට මම අහන්න ඕන මෙන්න මේක මොකද්ද කියලා. දැන් මේක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. මේකේ මුලින්ම සඳහන් කරලා තියෙනවා මේක සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ස්වභාවයේ උත්තරීතර නීතියක් පනවා සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මහජනතාවගේ අභිලාෂය වෙන හේයින් දත දැන් එම නිසා ශ්‍රී ලංකාවේ මහජනතාව වන අප විසින් අපේ සෛරයභාවය ක්‍රියාත්මක කිරීමේදී අපගේ උත්තරීතර වර්ගීක ආගමික භාෂමය සහ සංස්කෘතික විවිධත්වයේ අගවීම මෙයින් මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගත පරපර වෙනුවෙන් ප්‍රදානය කරනු ලැබේ. ඒකට මේ මොකද්ද මේ ගෙනල්ලා තියෙන්නේ? මේ අය එකාතකින් කියනවා එහෙම එකක් නැහැ කියලා. කියන ගමන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍ය සියලු දේ ගෙනලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕන රටේ ප්‍රශ්න විසඳන්න. හැබැයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් නැවතත් මේ රටේ නැති ප්‍රශ්නයක් ජාතිවාදයේ යුද්ධයකට තල්ලු කරගෙන යන තැනට රටපත් වෙනවා නම් අපිට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තම අපි දන්නවා අපේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයක් කියලා තිබුණේ. හැබැයි මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනකොට කොහොමද තියෙන්නේ? ශ්‍රී ලංකාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරන ලබන වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් ඉර ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස් සොයුරිය ස්වාධීන රාජ්‍යයක් වේ. දැන් ඒකීය කැලලට ඇයි මේ එහෙනම් වචනයක් එකතු කරේ? මේ ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව කියනවා අපි ඒකේ මුකුත් කරන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා ඒකීයභාවයට
අපි හානියක් කරන්නේ අපි ඒ විදිහට පිළිගන්නවා කියලා. නමුත් ඔරුමිත්ත නාඩු කියලා වචනයක් එකතු කරලා තියෙනවා. අපි අහනවා ආණ්ඩුවගේ මොකක්ද මේ වචනේ කියලා. ඒ වගේම කිව්වා මෙතෙක් මේ රටේ බුද්ධ ශාසනයට බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දීලා තිබුණේ. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ තිබේ වචනේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙනවා කියලා තිබ්බේ. හැබැයි මේක එනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනරජය කියන කැලල නැහැ. එතකොට ශ්‍රී ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්න ලැබෙක. එතකොට ශ්‍රී ලංකාව. එතකොට මේ රටේ කාදිනල්තුමා ඇතුළු කණ්ඩායම් පිළිගන්නවා බුද්ධ ආගම ප්‍රමුඛ ස්ථානය දෙනවා කියලා. මේකේ හැබැයි ආණ්ඩුව නැහැ. ආණ්ඩුව මේක පිළිගන්නේ නැහැ. ජනතාව පිළිගන්නවා. අපි මේ රටේ කාදිනල්තුමා ඇතුළු අනිකුත් ආගමික නායකයෝ පිළිගන්නවා. හැබැයි ආණ්ඩුව පිළිගන්නේ නැහැ මේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන කියලා. ඒක නිසා අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ අයට මේ වගේ බොරු කියලා ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. ජනතාව බුද්ධිමත්ව මේ දිහා බලාගෙන ඉන්නවා. නැවත මෙහෙම කුමන්ත්‍රණ කරලා නැවත මේ රටේ යුද්ධයකට තල්ලු කරගෙන යන තැනට පත් කරන්න එපා කියන ඉල්ලීම අපි විශේෂයෙන්ම ඉල්ලනවා. හොඳයි. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අර්බුද කුමන්ත්‍රණ අපිට මම ස්තුතිවන්ත වෙනවා සිරස නාලිකාවට අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මේ වෙනකොට රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ අමරශ්‍රී බණ්ඩාර මහත්මයා පටන් ගත්තේ සේනා දළඹුවගෙන් කුමන්ත්‍රණයක් සිද්ධ වුණා පෞගේ කාලේ. ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයක් රටේ සිද්ධ වුණා. ඒක සේනා දළඹුව වාර්තා වෙන්නේ ඔක්තෝබර් මුල වෙනකොට. සැප්තැම්බර් මාසයේ වෙනකොට අනතුරු වීමක් කරනවා. එතකොට ඒ වෙලාවේ අපේ රටේ දේශපාලඥයෝ ආණ්ඩු අල්ලන්න පොරබදනකොට පාර්ලිමේන්තුවේ ගහ ගන්නකොට මිරිස් කුඩු ගහ ගන්නකොට පිහි පෙන්නනකොට රටම අරාජික තත්ත්වයට පත් වුණා. ඒ පරිසරය ඇතුලේ ආණ්ඩුවක් නැති ගානට පත් වුණා. ආණ්ඩුවල්ලන්න කට්ටිය දඟලනකොට කොයිද හිටපු ආක්‍රමණික දළඹුවෙක් ඇවිල්ලා මුළු රටම ආක්‍රමණය කරා. එහෙමනම් ඒ වෙලාවේ සේනා දළඹුව නෙමෙයි මහසෝන ගැව්වත් කාටවත් වගේ වගක් නැති වෙලාවක තමයි නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය මේ වෙනකොට පොරවෙන් කපන්න බැරි තැන දක්වා මේක දැවැන්ත තැනකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ තිබෙන ලොකුම අර්බුදය රටේ අපි දකිනවා මෙන්න මේ ප්‍රශ්නේ. මොකද අද මම මෙහාට ආවේ සියඹල ආණ්ඩුවේ සිට. ඊයේ මම හිටියේ හම්බන්තොට. මේ හැම ගොවි බිමක්ම ගත්තාම අද මහදවැන්ත විනාශයක් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට දිගින් දිගටම අපි යෝජනා කරා, අපි පැහැදිලි කරා. නමුත් ආණ්ඩුවට මේ දළඹුව මර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තාමත් නැහැ. ඒ නිසා අපි කියනවා මේ දළඹුවගෙන් සිද්ධ වෙන හානිය මේක කෙතරම්ද කියනවා නම් මේක යුද්ධයටත් වඩා භයානකයි. මොකද මේ දළඹුව ඒ තරම් හානියක් සිද්ධ කරනවා. ගොවිබිම් සම්පූර්ණ විනාශ කරනවා. භෝග 100කට වැඩියෙන් මේ දළඹුව හානි කිරීමේ හැකියාව තිබෙනවා. මේ වෙනකොට බඩිරුඟු විතරක් නෙමෙයි ගොයමට අවිල්ලා තියෙනවා, කුරහම් වලට අවිල්ලා තියෙනවා, එළවලු වලට අවිල්ලා තියෙනවා, උග්ගහට අවිල්ලා තියෙනවා, කෙසෙල් ගහට අවිල්ලා තියෙනවා. මේ හැම එකටම අවිල්ලා තියෙනවා. එහෙමනම් මෙන්න මේකත් එක්ක මේ දළඹුව ඉන්න ප්‍රදේශ විශේෂ ආපදා තත්ත්වයට ලක් වෙච්ච ප්‍රදේශ විදිහට නම් කරන්න ඕනේ. ඒ නම් කරලා වෙලා මර්ධනය කිරීමට අදාළ දැවැන්ත වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අද මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට මේක පත් වෙලා තියෙන එක හොඳයි. ඒක හොඳ ප්‍රවේශයක්. ඒ තුල ජනතාව අද විශාල වශයෙන් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවා. මුළු රටම මේකට පෙළගස්සන්න ඕනේ. මේක ගොවියගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ දළඹුව මර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී අද ඉවබ්බවක් නැතුව ගොවියෝ විවිධ කෘෂි රසායන වර්ග පාවිච්චි කරනවා. ඇත්තරම කෘෂි රසායන සමාගම් තමයි මේකෙන් පෝසත් වෙන්නේ. මේ ඔක්කොම කෘෂි රසායන වක් කරනකොට මේ ඔක්කොම පරිසරයට එකතු වෙනවා. ඒ ආහාර භෝග වලට එකතු වෙනවා. ඒව මිනිස්සු පරිභෝජනය කරනවා. ඒ පැත්තෙන් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. හැබැයි ඒව තුල මේ දළඹුව සාර්ථකව මර්ධනය කරන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා අපි කියන්නේ අලු ගහනේවා අද විවිධ අද්භේත හොයන්න තියෙනවා. ඒ අදත් මට හම්බුණා විශේෂයෙන්ම සෙවණගල එක අම්මා කෙනෙක් ශ්‍රියානි කියන අම්මා කෙනෙක් ඇය හොයාගෙන තියෙනවා බෙහෙතක් දේශීය බෙහෙතක් මේ දළඹුව මර්ධනය කරන්න. ඒතකොට මේවා පිළිබඳව ආණ්ඩුව සැලකිල්ලට ගන්න ඕනේ. මේවා ගොවියට කරන්න බෑ. මේවා ජාතික මට්ටමින් ගේන්න ඕනේ. අත්හදා බලන්න ඕනේ. පරීක්ෂණ කරන්න ඕනේ. ඒ නිසා මේ දළඹුව මර්ධනය කිරීමට අදාළව පරිසරයට අවමහානියක් වෙන විදිහට ඊට අදාළ වැඩපිළිවෙල හදන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මුළු ජනතාවම පොළඹවන්න ඕනේ. විශේෂයෙන්ම ජනතාවට තෑගි දෙන වැඩපිළිවෙලක් මේකෙදී නිර්මාණය කරනවා නම් අපි උදාහරණයකට කිව්වා යම් දළඹුවෙකුට යම් කිසි මිලක් නියම කරලා ජනතාවට කිව්වා නම් මේ දළඹුව අල්ලන්න කියලා කිව්වා නම් ජනතාව මේකට පෙළඹෙනවා. තරඟයට පෙළඹෙනවා. එහෙම ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. ඒ වගේම තමයි ගොවිබිම් වලට ගිහිල්ලා ගොවිගෙන් අහනකොට අදත් මම ගියා ගොවිබිම් වලට. මේ ගොවිබිම් සම්පූර්ණයෙන් වනසලා තියෙනවා.
ගොවියගෙන් අහනකොට ඇයි මේ ගොවි බිම විනාශ කරන්නේ නැත්තේ? ඇයි මේක ගිනි තියන්නේ නැත්තේ? ගිනි තියන්නේ නැත්තේ ඇයි? ගොවියා මොකද්ද දෙන උත්තරේ? ගිනි තියන්නේ කොහොමද? අපට වන්දි මොකක්වත් හම්බෙන්නේ අපිට පෙන්වන්නවත් මේක තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව කරන්න ඕනකම තියෙනවා. සියලු ගොවීන්ට සාධාරණ වන්දියක් ලබා දෙනවා. ඒ තහවුරුව ගොවියට දෙන්න ඕනේ. නිකන් පොරොන්දුවක් දුන්නාට ගොවියා පිළිගන්නේ නැහැ. සාධාරණ වන්දියක් ලබා දෙනවා. සහතිකයක් දෙන්න ඕනේ. ඒ සහතිකෙත් එක්ක ගොවියන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ආණ්ඩුව විදිහට සියලුම ගොවි බිම් වල තියෙන ඒ සියලුම සේනා දළබුවා ආක්‍රමණය කරපු සියලුම භෝග විනාශ කරන්න, ගිනි තබන්න, විනාශ කරන්න කියලා ගොවියට නිර්දේශ කරන්න ඕනේ. මොකද ඒවා තිබුණත් වැඩක් නැහැ. ඒ වගේ අස්වැන්නක් ගන්න බෑ. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? සේනා දළබුවා මේ සමනලයා වුණාට පස්සේ බිත්තර දානවා 200කට වැඩියෙන් එකවර. ඔහුගේ ජීවිත කාලය තුල බිත්තර දානවා 1500කට වැඩියෙන්. ඒවනම් මහා දැවැන්ත පැටව් ප්‍රමාණයක් මොහු බෝ කරනවා, කීටි ප්‍රමාණයක් බෝ කරනවා. ඒ වගේම තමයි මේ දළබුවට කිලෝමීටර් 100කට වැඩියෙන් ඉගිලෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේකේ අනතුර තමයි අපි කියනවා දැන් බඩිනුඟු තමයි මෙයාගේ ජනප්‍රියම කෑම. බඩිනුඟුලින් දැන් ගොයමට අවිල්ලා තියෙනවා. ගොයම තමයි රටේ ප්‍රධානම භෝගේ. මාර්තු මැද වෙනකොට අපේ රටේ ගොයන් කපලා ඉවර වෙනවා. තව සති දෙක තුන යනකොට බඩිනුඟු ඉවර වෙනවා. ඊට පස්සේ මේ දළබුවා මාරු වෙනවා අනිකුත් භෝගවලට, පොල් ගහට, අඹ ගහට, කජු ගහට මේ හැම දෙයකටම මේ මාරු වෙනවා. එතනින් පස්සේ මෙයා මාරු වෙනවා කැලෑවලට. සිංහරාජ වනාන්තරය වගේ වනාන්තර වලට ගියාට පස්සේ කැලෑ ගිනි තියන්නද? ඒක කොහොමද මර්ධනය කරන්නේ? ඊට පස්සේ කැලෑවල ඉඳන් වගා බිම් වලට නැවත මෙයා එන්න පටන් ගන්නවා. ඒ නිසා දැනටත් ප්‍රමාද නැහැ. දැන් ආණ්ඩුව කියන්න ඕනේ, හෙට සිට ආණ්ඩුව කියන්න ඕනේ, ගොවියා පෙළගස්සන්න ඕනේ. අපි සම්පූර්ණයෙන් මේ දළබුවා මර්ධනය කරන්න ගොවි ජනතාවගේ සහාය අපි අරන් දෙන්න මේනකොටත් ගොවි ජනතාවත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. අපි ඒකට වැඩපිළිවෙලකුත් දියත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ගොවි ජනතාවට වගා බිම් හානි වෙච්ච ගොවි ජනතාවට සාධාරණ වන්දියක් ලබා දෙන්න ඕනේ. මොකද අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා අදත් මම දැක්කා ඒ ගොවි අම්මා තාත්තගේ කඳුළු කැට වැක්කිරෙනවා තමුන්ගේ ගොවි බිම තුලදී. ඒ නිසා ඒ කඳුළු කැට ඒකෙන් කියන කතන්දරේ තේරුම් අරගෙන ආණ්ඩුව කටයුතු කරන්න ඕනකම තිබෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්, මේක දැවැන්ත අර්බුදයක්. මේ අර්බුදයේ හමුවේ ආණ්ඩුව මේක කන් ඇහින්නේ වාගේ කර්මන ඉන්නවා නම් වැඩක් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට යම් කාර්යභාරයක් මේක කරනවා නැත්ති නෑ. කාර්යභාරයක් කරනවා. නමුත් මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පමණක් වගකීමක් නෙමෙයි, මුළු රටේම වගකීමක්. ඒකට නායකත්ව දෙන එක ආණ්ඩුවේ වගකීමක්. එතුමාගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වුණේ අපිට තියෙන අර්බුදයක් පිළිබඳව. ගරු උපසභාපතිතුමනි වගේම හිටපු ආණ්ඩුකාරතුමනි, ඔබතුමා උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන සෑහෙන සංවේදී වෙච්ච අවසාන වශයෙන් කටයුතු කරපු තැන. දැන් මේ එක පැත්තකින් අපි ජාතික අර්බුදයක් එක පැත්තකින් ඇවිල්ලා තියෙනවා, අනිත් පැත්තෙන් දේශපාලන අර්බුද ගැන කතා කරනවා. කොහොමද ඔබතුමා දකින්නේ? පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සිරස නාලිකාවට සහ ඔබතුමාට මේ අවස්ථාව අපට ලබා දීම පිළිබඳව. දී ඇති මාතෘකාව අර්බුද සහ කුමන්ත්‍රණ වලින් ඈතර වෙන පිළිවෙත ක්‍රමවේදය කුමක්ද කියන එක පිළිබඳව. සාමාන්‍යයෙන් දේශපාලනඥයෝ හෝ නායකයන් සෑම විටම උච්චාරණය කරන කාරණයක් තමයි බරපතල අර්බුදයක් තියෙනවා කියන එක. තීරණාත්මක අවසාන අගාධයේ පත්‍රටම අපි දැන් වැටිලයි කියලා කියනවා. මගේ ඉතිහාසය තුළ මම මේ කතාව අහලා තියෙනවා මං හිතන්නේ 10-12 වතාවකට පෙර. නමුත් ඒ කියන අර්බුදේ ඒ විදිහටම නිර්මාණය වුණේ නැහැ. ඒකට හේතුව තමයි මිනිසා කියන සත්‍ය සෑම අර්බුදයකදීම අගාධයකදීම ඒ නැවත අනිත් පැත්තට පෙරලා ගන්නට වෙනත් කිසිම සත්‍යයකට නැති ශක්තියක් අපි ගාව තියෙන නිසා. ඒ නිසා මගේ මේ ප්‍රශ්නේ දෙස මම බලන්නේ දැඩි අර්බුදයක් කුමන්ත්‍රණයක් තිබෙනවා වගේම ඒක තරණය කරන්න, ජයග්‍රහණය කරන්න, අභිභවනය කරන්නට මේ මානව වර්ගයාට මනුෂ්‍ය ශක්තියක් තියෙනවා කියලා. බර්ටන් රසල් 20 වන සියවසේ මහා දාර්ශනිකයෙක් කිව්වා මිනිසා විසින් මුහුණ දෙන ප්‍රධාන ගණයේ ප්‍රශ්න 3ක් තියෙනවා කියලා. ඒ තමයි මිනිසා සමග කරගන්නා වූ අරගල සහ අර්බුද. මිනිසා ස්වභාව ධර්මයේ සමග කරගන්නා වූ අරගල සහ අර්බුද. මිනිසා තමා සමගම කරගන්නා වූ අරගල සහ අර්බුද කියලා. ඒකට එතුමා උත්තර 3කුත් අපිට ඒ ගමම දීලා තියෙනවා. මොකද්ද? මිනිසා සමග කරගන්නා වූ අරගල සහ අර්බුද දේශපාලන න්‍යාය මතවාද හා ප්‍රතිපත්ති වලින් විසඳාගත යුතුය කියලා. ඒ වගේම මිනිසා
ස්වභාව ධර්මයේ සමග කරගන්නා වූ අරගල විද්‍යාව හා තාක්ෂණය මගින් උපයෝගී කරගත යුතුය කියලා. දැන් මෙතන අරුබුද දෙකක් කතා කරුවා වීරසිංහ මන්ත්‍රීතුමයි අපේ නාමල් මන්ත්‍රීතුමයි. වීරසිංහ මන්ත්‍රීතුමා වැඩියෙන් අවධානය කරුවේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පිළිබඳ සහ දේශපාලන අරුබුදය පිළිබඳව. නාමල් මන්ත්‍රීතුමා වැඩියෙන් අවධානය යොමු කළේ ඒ දෙකටම වැඩිය පාට පක්ෂ ලකුණු ಜಾති කුල ගෝත්‍ර ભેදෙන් තොරව සකල මේ රටේ ජනතාවට බලපාන පොදු ප්‍රශ්නයක් වන මේ වසංගතය පිළිබඳ. ඒක ස්වභාවික වසංගතයක්. ඒ ස්වභාව ධර්මයේ සමග කරන අරගලයට විසඳුම තියෙන්නේ විද්‍යාව හා තාක්ෂණය තුලයි. එක කාලයක් ඩෙන්ගු මර්ධනය ගැන අපි මහා ලොකුවට කතා කරා, ලොකු වේගයකින් ඒක ගැන කතා කළා. ඒ වෙලාවේදී නොයෙකුත් විවිධාකාර ඖෂධ ඒකට උත්තර පැපොල් කළ හදලා බොන්න ඒක දේශීය ආහාර අරවම කියලා මහා දේවල් කතා කළා. නමුත් අවසානයේදී දැන් අපි ඒක ටිකක් මර්ධනය කරගන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තිබෙනවා. ඒකට නායකත්වය දුන්නේ නාමල් මන්ත්‍රීතුමා කිව්වා වගේම ආණ්ඩුව මේකට නායකත්වය දෙන්න ඕන. මේක තනි පුද්ගලයාට කිසිසේත් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. තනිව විසඳා ගන්නා ප්‍රශ්න අධ්‍යාත්මයත් එක්ක ආත්මයත් එක්ක විසඳ ගන්න ඕන. ඒකට ආගමයි සදාචාරයයි තියෙනවා. එතකොට අපිට හිටියා අපේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ කිව්වා ස්වභාව ධර්මයේ සමග කරන අරගලයට දෙවියන් යදීම යාඥා කිරීම යාඥා කිරීමෙන් කිසිදු පිරිත් පැන් හිමේ වැඩක් නැහැ කියලා. උන්වහන්සේ කිව්වා මැලේරියාව මර්ධනයට පිරිත් පැන් හිනවා වෙනුවට DDT ගන්න ඕනේ කියලා. ඒ නිසා අද අපිට මේකට අවශ්‍ය උත්තරය ලබා ගන්න. මම මේ තුල දකින්නේ මේක විතරක් නෙවෙයි මීට වඩා මේ තුනටම වැඩිය විශාල අර්බුදයක් මම දකිනවා. ඒක තමයි අද අප රටේ දේශපාලනය තුල දාර්ශනික මතවාදීමේ ප්‍රතිපත්තිමය අරගලයක් වෙනුවට ඒක පංචස්කන්ධ පක්ෂා කල්ලි අතර අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉස්සරහට ගන්න ඕනේ. ප්‍රතිපත්තිය මොකද්ද? දර්ශනය මොකද්ද? මතවාදය මොකද්ද? ඉදිරි වැඩපිළිවෙල මොකද්ද කියන එකත් එක්ක අපි අරගලයක යෙදෙනවා නම් රටට විශාල උත්තර ප්‍රමාණයක් ගේන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. හොඳයි. බොහොම සුජාන්ත වෙනවා. එක පැත්තකින් මේ පරිසර විෂය භාර නියෝජ්‍යමතුමා නිසා ඔබතුමාට මේ එක පැත්තක ප්‍රශ්නයකට උත්තර හොයන්න පාර්ශවකාරී. අනිත් පැත්තෙන් ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව තියෙන චෝදනාවට උත්තර දෙන්න පුළුවන්. ඔව්. පළවෙනි දේ තමයි ඇත්තටම මම නාමල් මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අද රටේ දැවැන්ත ප්‍රශ්නයක් තමයි සේනා දළඹුවා. ඒක දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරලා මේක ඉවර කරන්න ඕනේ. මම දන්න විදිහට අද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහස් කෘෂිකර්ම ඇමතිතුමා මේ සියලු දෙනාම එකතු වෙලා අද සාකච්ඡා කරනවා මේකට කඩිනම් පියවර ගන්න ඕනේ කියලා. අපි දකින්න විදිහට මේ දළඹුවා මාසෙයි ඉන්නේ අපිට තියෙන තොරතුරු අනුව මාසෙයි ජීවත් වෙන්නේ. මාසෙකට 1000 ගානක පැටව හදනවා. කිලෝමීටර් 100ක් ඉගිල්ල යන්න පුළුවන්. මේත් එක්ක සටන් කරන එක ලේසි වැඩක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක අද තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා එදා සුනාමි ව්‍යසනයේ වෙලාවේදී අපි දේශපාලන පක්ෂ බෙදුවේ නැහැ. මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමා ජනාධිපති වෙලා හිටියා. අගමැති වෙලා හිටියා මහින්ද රාජපක්ෂ මහත්මයා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ අපි එක්සත් ජාතික පක්ෂයේ මම නගරාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට කතා කරලා කිව්වා අපි මේක විසඳන්න ඕනේ මේක එක එකනට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ඒ වගේ කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපි මේක විසඳන්න ඕනේ රජයේ මැදිහත් වෙන්න ඕනේ අනිත් පාර්ශ්වකරුවන් මේකට එකතු වෙන්න ඕනේ. නමුත් කනගාටුවට මට කියන්න පුළුවන් මේක දේශපාලනය කරගන්නත් වෙනවා. දැන් මේ සේනා දළඹුවා ව්‍යාප්ත වෙද්දී රජය නිහඬවීම සැකයක්. කවුද කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා බෙලියැත්තදී කියනවා. ඒ කියනවා සේනා දළඹුවා ගැන රජයේ නිහඬව සිටීම ගැන අපිට සැකයක් තිබෙන්නේ රජයේ උමනාවක්ද කියලා. පිටරටින් ආහාර ගෙන්නන කෘෂිකර්මයේ විනාශ කිරීමේ වැඩපිළිවෙලකට කාගේ හරි කුමන්ත්‍රණයක්ද කියලා. දැන් බලන්නේ සේනා දළඹුවා එකත් මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් රටින් බඩු ගේන එක කෑම ගෙන්නන්න හදන වැඩපිළිවෙලක් කියලා මේ මිනිස්සු කුපිත කරන්න හදන මිසක් සේනා දළඹුවා එලවන්න එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒක මම කියන්නේ මේ ක්‍රමවේදය එදා සුනාමියේදී අපි සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම රතු හමුදාවක් විදිහට බැස්සා. අපි එක්සත් ජාතික පක්ෂයේ බැස්සා. ප්‍රාදේශ සභා නගර සභා අපි අතේ තිබ්බේ. අපි ඔක්කොම එකතු වෙලා මේ ව්‍යසනයට උත්තර හෙව්වා. ඒ දෙයට පිළිසකර කරා. ඒ වගේ මේක ජාතික ප්‍රශ්නයක්. මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න නැතුව අපි හැමෝම අපේ අදහස් අරගෙන මේක ආණ්ඩුව පෙරලා ගන්න හේතුවක් කරගන්න නැතුව ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. ඊට පස්සේ ආණ්ඩුව පෙරලා ගත්තට කමන්නේ නැහැ. නමුත් ඒ වගේ
නින්දිත දේශපාලනයක් පවත්වාගෙන යන බලලෝභී දේශපාලනයකින් මේ ප්‍රශ්න විසඳන්න යන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම රනිල් මහත්තයා පන්සල් යනවා. මොකද කියන්නේ රනිල් මහත්තයා පන්සල් යන්නේ මං හිතන්නේ මේ අද ඊයේ නෙමෙයි. කැලණි විහාරයේ පවා එතුමාගේ මුතුන් මිත්තන් විසින් හදලා දීපු විහාරයක්. පන්සල් ඒක සභාපතිවරයා වශයෙන් උත් හිටියා. එතකොට පන්සල් යන එක කාටවත් රුදාවක් වෙන්න ඕන කැමති වෙන්න ඕනි පන්සල් යනවා නම්. දැන් මේක වෙනස තියෙන්නේ ඉස්සර ටීවී නැතුව පන්සල් ගියා. අද මාධ්‍ය එක්ක පන්සල් යනවා. ඔතන තමයි අද තියෙන වෙනස. ඒක කාටවත් වැරද්ද හිතේ අමාරුවක් කරගන්න දෙයක් නෑ රනිල් මහත්තයා පන්සල් යනවා කියලා. ඒ වගේ විවස්ථාව ගැන කතා කරපුවාම මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන්න පුළුවන් මේ රටේ බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙන්න පුළුවන් මේ ඔක්කොම බලයට එනකොට කියපු කතාව තමයි විවස්ථාවක් අවශ්‍යයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ අලුත් മന്ത്രിතුමාට තාම තේරෙන්නේ නැතුව ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා කෙලින්ම කියලා තියෙනවා නව පැලස්තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කරන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත මම සම්මත කරලා අනුමත කරනවා කියලා. අවුරුද්දෙන් කරනවා කියලා අලුත් ව්‍යවස්ථාවක්. ඉතින් දැන් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත්නම් මොකද ව්‍යවස්ථාවක් ගේන්න නම් 3/2ක පාර්ලිමේන්තු ඡන්දයක් තියෙන්න ඕනි. දැන් අර ඉදිරිපත් කළ දෙන එතුමා දන්නේ නැති හින්දා ඒ කතාව කියන්නේ. ඒ ව්‍යවස්ථාවක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. ඒ ව්‍යවස්ථාවක අතිගරු ජනාධිපතිතුමාත් ඉල්ලීමක් කරා ව්‍යවස්ථාවක නීතිමය ස්වභාවයෙන් කෙටුම් ප්‍රකාශනයක් දෙන්න ඩිස්කස් කරන්න පාර්ලිමේන්තුවේ. කෙටුම්පතක් නෙමෙයි. නෑ. කෙටුම්පත එනවා ඊළඟට. ඒ කියන්නේ නීතිමය ස්වභාවයෙන් ලියවිල්ලක් අවශ්‍යයි කියලා. ඒතකොට දැන් ඕක බාර දුන්නේ පාර්ලිමේන්තුවට. ඕක දැන් විවාද කරන්න ඕනේ. විවාද කරන්න නම් ඉස්සෙල්ලා 3/2 දැන් ඕක මොන හරි තැනකට ඇවිදින්න විවාද කරලා ඡන්දයක් විමසන්නේ නැහැ. එක එක අදහස් ගන්න ඕනේ මේකේදී. ඒතකොට ඒ අදහස් ගනිද්දී අපි පාර්ලිමේන්තුවේ 3/2කට ඡන්දයක් කරනලු. විවස්ථාව ඕනි නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක අවශ්‍ය නැහැ කියලා 3/2ක් ගන්න එපා. ඒ කියන කට්ටියට ඔය කෑ ගහ ඉන්න ඕනේ නැහැ. නමුත් ඔය කෑ ගහන කට්ටිය විවස්ථාවක් ඕනයි කියලා කියපු කට්ටිය අපිට ඉස්සෙල්ලා අලුත් විවස්ථාවක් ඕනයි කියලා කියපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ විවස්ථාවක් ඕන නම් මුළු පාර්ලිමේන්තුවම විවස්ථාදායක සභාවක් බවට පත් කරලා තියෙන මේක එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය එකතු වෙලා විවස්ථාවක් හදනව නෙමෙයිනේ. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය එකතු වෙලා විවස්ථාවක් හදනව නෙමෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය එකතු වෙලා විවස්ථාවක් මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා තමයි මේ විවස්ථාව හදන්නේ. මුළු පාර්ලිමේන්තුවම විවස්ථාදායක සභාවක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේක අවශ්‍ය නම් කතා කරලා මේක ඕනි නෑ. මේක වෙනස් නෑ ඕනි නෑ කියන්නත් බෑ. මේගොල්ලෝ ඔක්කොම ඕනි කියපු කට්ටියනේ ඉන්නේ පාර්ලිමේන්තුවේ. එක්කෙනෙක්වත් ඕනි නෑ කියපු අය නෑනේ. එහෙනම් ඕනි නම් කොහොමද මේක ගේන්නේ? මොනවද මේක තියෙන කතා? අපි මොනවද මේකට එකතු කරන්න ඕනේ? මේ දවස් ගාණක් විවාද කරලා ඒක ගන්න ඕනේ. ඊට පස්සේ කරන වැඩේ විවස්ථා කෙටුම්පතක් ඒ විවාදයේ අනුව ඒ විවාදයේ තියෙන අදහස් අනුව විවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ. ඒක විවාද කරලා ඒක 3/2 ඡන්දයකට යන්න ඕනේ. 3/2 ඡන්දයවත් බෑ. 3/2 ඡන්දයවම මේක කැබිනට් එකට යන්න ඕනේ. ගිහලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වෙන්න ඕනේ. ඒක ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් තියෙන මණ්ඩලය. ඊළඟට ඒක අනුමත වුණාට පස්සේ ගමේ ඡන්ද වලට යන්න ඕනේ. ගමේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයට යන්න ඕනේ ගමේ ඡන්ද වලට. මම කියන්නේ මේක ලොකු මේක මේ නිකම් දේශපාලන වාසියක්. මේ හැමෝම ඕනෑ කියපු මිනිස්සු ටික දැන් දේශපාලන වාසියක් ගන්න මේක වෙනම අර සේනා දළඹුවා වගේ තමයි. මේ ව්‍යවස්ථාවත් අරගෙන දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා. මම කියන්නේ මේ වගේ කැත විදිහට මේ රටේ දේශපාලනය හසුරුවනකොට මේ රටේ අනාගතය මොකද්ද වෙන්නේ? ඒකද මම කියන්නේ ඕනයි කියලා කිව්වනම් කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දුව කරලා ගන්න. ඊට පස්සේ පක්ෂ නායක රැස්වීමේදී මොකද ඊළඟට 3/2ක් ඡන්දෙ ගන්න එපා. මේ සියලු දේශපාලන පක්ෂ නායක රැස්වීමේදී රැස් වෙනවානේ. එතකොට අපි කියනවා එතෙන්දී ඕගොල්ලෝ කැමති මම 3/2 ගන්න පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ. පක්ෂ නායක රැස්වීමේදී 3/2 එනවද නැද්ද කියලා කිව්ව හැකියි. එතකොට පක්ෂ නායක රැස්වීමේදී කතා කරනවා. ඔයා කැමතිද? මේ පක්ෂ කැමතිද? මේ පක්ෂ කැමතිද? මේ පක්ෂ කැමතිද? හරි. කැමති නම් මේක මේ කෙටුම්පත ඉදිරියට අරගෙන යනවා. නැත්තම් නෑ. හැබැයි සමහර කෙනෙක් කියනවා හරි අපි කැමතියි. හැබැයි මෙන්න මේ කතන්දරේ වෙනස් කරන්න ඕනේ. මම කැමතියි. තව පක්ෂයක් ජනතා විමුක්ති කරනවා අපි කැමතියි. හැබැයි මෙන්න මේ ටික අයින් කරන්න ඕනේ. නැත්නම් මේ ටික එකතු කරන්න ඕනේ මේක. නැත්නම් අපි කැමති වෙන්නේ නැහැ. ඒක අන්නේ අදහස අනුව තමයි පාර්ලිමේන්තුවේ එන්නේ. මේක ව්‍යවස්ථාව කියන එකත් බිල් එක කරලා ඒකෙන් කොහොමද ආණ්ඩුව පෙරලගන්නේ? හොඳයි. පරමාර්ථය රට හැදීම නෙවෙයි ආණ්ඩුව පෙරලීම. මම කියන්නේ ආණ්ඩුව පෙරලන්න ඡන්දයකට ආපුවාම. නමුත් පරමාර්ථය බිල්ල නිර්මාණය දැන් මේ සේනා දළඹුවා බිල් එක නිර්මාණය කරලා. නේද? දැන් හිටපු ජනාධිපතිතුමා කියනවා මේක මේ කුමන්ත්‍රණයක්. පිටරට ටික ආහාර ගේන්න මේ සේනා දළඹුව ආණ්ඩුවෙන් ගෙනල්ලලු. හොඳයි. මම කියන්නේ මේ වගේ බිල්ලම වන් නැතුව මේ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. හොඳයි. දැන් එක පැත්තකින් සේනා දළඹුව. ඒ කියන්නේ රට අපේ තියෙන අර්බුදයක් අනිත් පැත්තේ ව්‍යවස්ථාව පිළිබඳ කාරණේ තවත් කාරණා ගණනාව පිළිබඳව සාකච්ඡා වුණා. අපි මේ අභියෝග සහ අර්බුද ජය ගන්න මං කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කතා කරමු.
මේ විරාමයෙන් පස්සේ. අර්බුද කුමන්ත්‍රණ ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද? අද අපේ මාතෘකාව අපි යොමු වෙන්නේ මාධ්‍යවේදීන්ගේ වටේට ශ්‍රීපාල් සහ යුරේකාට අවස්ථාව. අර්බුද ඒ වගේම කුමන්ත්‍රණ ජය ගන්න විදිය දැන් ඔබතුමාලා හතර දෙනා හතර විදියකට තමයි මේ අර්බුද දැක්කෙත් කුමන්ත්‍රණ දැක්කෙත්. රෙජිනෝල්ඩ් කුරේ මහත්මයාගෙන් දැන් මුලින්ම අපි අහනවා නම් දැන් අපි දැන් සේනා දළඹු ප්‍රශ්නය රටම වෙලාගත්තු ප්‍රශ්නයක් බව ඇත්ත. ඒක අර්බුදේ හරි. නමුත් අපි දැන් ඔබතුමා උතන ඉඳිද්දී අහන්න ඕන රටේ ජනතාව බලාගෙන ඉන්න ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. ඒකට දැන් අපි හිතමු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමා උපසභාපති. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල දැන් අර්බුදයක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කියවෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල කුමන්ත්‍රණ සිද්ධ වෙනවා කියලා. ඒ කුමන්ත්‍රණ කරන කණ්ඩායමේ එක්කෙනෙක් විදිහට ඔබතුමාගේ නමත් කියනවා. ඇයි ඒ? මේ රටේ සත්‍යය හා ප්‍රචාරය කියන්නේ දෙකක්. සත්‍යයේ වසන් වෙලා ප්‍රචාරයේ ඉස්මතු වෙලා ඉස්මත්තේ විකෘති වෙච්ච කාරණා ප්‍රචාරණය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්නකො ජනමතය කියන්නේ මොකද්ද? ජනමතය කියලා අපි දකින්නේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් ප්‍රකාශිත එළිදරව් වෙන හඬ දීලා දෙන දේවල් විතරයි. නමුත් සැබෑ මහජන මතය නිහඬයි, අසරණයි, අහිංසකයි, ඒක එළියට එන්නේ නැහැ. ඒ නිසා ඕකත් මේ මාධ්‍ය මගින් සහ සංවිධානාත්මක පිරිස් විසින් කුකුසක් ඇති කරපු දෙයක්. මේක සත්‍ය නෙවෙයි. ඔව් එතකොට දැන් උත්තරේ දුන්නේ නැහැ මන් තාම. ඒ නිසා මට කියන්න තියෙන්නේ කුමන්ත්‍රණය කියන එකට තියෙන සම්මන්ත්‍රණ කියලා එකකුත් තියෙනවා. මන්ත්‍රණය කියලා එකකුත් තියෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව മന്ത്രിවරුන්ගේ කාර්යය මන්ත්‍රණය කිරීම. මන්ත්‍රණය නොකරන മന്ത്രിයකින් ඇති වැඩක් නැහැ. මන්ත්‍රණ කරන්නේ කුමන්ත්‍රණ වෙනුවෙන් නම් නෑ. ඒක තමයි ප්‍රශ්නේ. කුමන්ත්‍රණය කරන්නේ කුමක් සඳහාද කා වෙනුවෙන්ද? මම කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට තමන්ගේ මතවාදයෙන් සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවා. ඒ සාකච්ඡාව කුමන්ත්‍රණයක් ලෙස විග්‍රහ කරගන්න පුළුවන්. ලෝකයේ ලස්සන තියෙන බලන දේ නෝ බලන්නාගේ ඇස් දෙකේනේ. මේක කුමන්ත්‍රණයක්ද සම්මන්ත්‍රණයක්ද කියලා විග්‍රහ කරන්නේ බලන්නාගේ ඕනෑකම අනුව. නමුත් මම කරලා තියෙන කිසිම කුමන්ත්‍රණයක් නෙවෙයි. කුමන්ත්‍රණයට සහභාගී වුණෙත් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා ඒ අයගේ සාකච්ඡාවක් කෙරුණා. ඒක ජනාධිපතිතුමාට හොරා, පක්ෂයට හොරා වසංගී කරපු දෙයක් නෙවෙයි. ඒක ප්‍රසිද්ධිය කරපු දෙයක්. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා මේ සාකච්ඡාව කෙරෙන බව පැය 6කට ඉස්සෙල්ලා දන්නවා. මගෙන් විමසුවා මම කිව්වා. ඊළඟට එස්.බී. දිසානායක මහත්තයා මේක දන්නවා. මේ තරම් ප්‍රසිද්ධිය කරන දෙයකට කුමන්ත්‍රණය කියනවා නම් කුමන්ත්‍රණයට වෙන වචනයක් හොයාගන්න ඕනේ. දැන් හරි රෙජිනෝල්ඩ් කුරේ මහත්තයා දැන් අපි නෙමෙයි මේ ජනතාව සහ විවිධ මතුවෙන කාරණානේ අපි අහන්නේ. දැන් ඔබතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙලාවේ නිතර තව වැඩියෙන්ම කියවෙන්නේ හිටපු ජනාධිපතිනියගේ නමනේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නම කියවෙනවා. ඒතකොට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක එකතු වෙලා එතකොට දැන් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි එකතු වීම සුදුසු නෑ කියන තැන ඉන්න කණ්ඩායමක් දැන් පෙළ ගැහිලා ඉන්නවා. ඒ පෙළ ගැහිච්ච කණ්ඩායමත් එක්ක ඔබතුමත් කතා බහ කරනවා. නැත්තේ නෑනේ. මෙහෙමයි. මගේ පක්ෂේ ඔය කතා කරුවයි කියන අය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කරපු සංවිධායකවරු. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත් කරපු සංවිධායකවරු නෙවෙයි. ඒ ඔක්කොම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කරපු අය. අන්න ඒක නිසා තමයි ඒ කියන්නේ පක්ෂය තුල දැන් මොන අර්බුදයක් ඇති වෙනව එකත් එක්ක. නෑ මේවා ඔබතුමාලා එළියෙන් ඉඳගෙන අර්බුද කියලා දුටුවට පක්ෂ ඉතිහාසය දන්න ලෝක ඉතිහාසය දන්නවා අර්බුද කියලා හිතන්නේ නෑ. ඕවා සෑම පක්ෂයක් තුළම ඇතිවන කණ්ඩායම් සාකච්ඡා එහෙම ඇති වෙනවා. දැන් උදාහරණයකට ඔබතුමා හොඳ වචනයක් කිව්වා
චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක සම්බන්ධිත කුමන්ත්‍රණයක් ගැන කියන්නේ මේ මට මේ పూర్වයේ කර්ම පරිසම් දෙනවා. මොකද්ද මේ పూర్වයේ කර්ම පරිසම් පෙරපව් පරිසම් දෙනවා. මොකද්ද පෙරපව්ද පිනද මම දන්නේ නැහැ. දවුරුදු 17ක් පෙරදි ඉන්නකොට UMPට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ දූත මෙහෙවර කිරීමේ පාපයේ හැටියට මාව නිතරම හඳුන්වන චන්ද්‍රිකාගේ ගෝලයා කියලා. ඕක අද නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලෙදිත් මට චන්ද්‍රිකාගේ ගෝලයා කී ගැව්වා. දැන් මේ මෛත්‍රී මහත්තයාගේ ආණ්ඩුව කාලෙදිත් මේක අරගෙන මට ගහනවා. නමුත් මම පක්ෂයෙන් පිට ගියේ නෑ. මාව පක්ෂයෙන් එළියට ගෙනියන්න කතා කරපු මහින්ද සමරසිංහ මහත්තයලා, රාජිත සේනාරත්නලා, මුසම්මිල්ලා මම UNPට ගියේ නෑ. මම හිටියා. මේගොල්ලෝ ගිහිල්ලා දැන් ඇවිල්ලා අපිටත් වැඩිය හොඳ ශ්‍රී ලංකාකාරයෝ වෙලා. අපි ගියේ නෑ. අපි ඉන්න තැන එක විදිහේ එක තැනට හිටියා. වෙනස් වුණේ නෑ. හැබැයි කිසිම පක්ෂයක හිටියා කියලා අපේ ඇස් අන්ධ වෙච්ච අන්ධභූත ජාතකයේ අන්ධ භක්තිය අපි ගාව නෑ. අපේ අතරේ විවේචන තියෙනවා. පක්ෂය ඇතුලේ කරන දේවල් ගැන හරි වැරද්ද ගැන අපි කතා කරනවා. ඒක කුමන්ත්‍රණයක් කියලා කාටවත් කියන්න බෑ. හරි. එතකොට දැන් මේ සේනා දළඹුවා ගැන ලොකුවට කතා කරා. අපි ගොඩක් දුරට කතා කරනවානේ මේ අජිත් මන්නපිරම මේ ඇමතුමා. දැන් එතකොට දැන් කෘෂිකර්ම ඇමතිවරයා කවුද? හැරිසන්. එතකොට දැන් කෘෂිකර්ම ඇමතිතුමා අපි හැරිසන් මහත්මයා. දැන් එතකොට දැන් සේනා දළඹුව දුරක් රට පුරා මෙහෙම ව්‍යාප්ත වෙමින් තියෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා ගැනීමට තවත් ඇමති කෙනෙක් මාන බලනවා. ඔබතුමා ගැන දන්නවද? නෑ. දයාගමගේ මහත්මයා. නෑ. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බෙන්න ගිහිල්ලා දයාගමගේ මහත්මයා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලනවා. මොකද දයාගමගේ මහත්මයාට තිබුණේ අමාත්‍යාංශ දෙකයි. ඔබතුමා මතයකින් දන්නේ කතා කරන්නේ? නෑ. මම ඒ සාකච්ඡාව වෙච්ච දේ දන්න නිසා. නෑ ඔබතුමා දන්නවද? මම දන්නවනේ. මම පක්ෂයේ කෙනානේ. නෑ හරි. ඔබතුමා ඒ සාකච්ඡාවේ හිටියද? නෑ ඔබතුමා හිටියද? නෑ ඔබතුමා හිටියද? නෑ ඔබතුමා හිටියෙත් නෑ. මම කියන්නේ අපි දෙන්නම. නෑ ඔබතුමා දන්න දේ දැන් කියන්නේ. ඈ? දැන් ඔබතුමා දන්න දේ කියන්නේ. නෑ මම දන්න දේ තමයි එදා ඊයේ ගෲප් මීටින් එක තිබ්බා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සියලු මන්ත්‍රීවරු කතා කරා මේ සේනා දළමුව වගේ ලොකු ප්‍රශ්නයක්. අපේ ජනතා විමුක්ති මන්ත්‍රීතුමා කිව්වා වගේ ලොකු ව්‍යසනයක්. මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒ දළමුව යුද්ධය විවර කරනවා වගේ තමයි දළමුව විවර කරන එක. ඒ තරම් අමාරුයි. මොකද රටේ තියෙන දේකුත් නෙමෙයි. මේක වෙන රටවල තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අපි ජාත්‍යන්තර සහයෝගය අරගන්න අපි දැඩි වෙන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගේ විශ්වවිද්‍යාල විද්‍යාඥයන්ගේ මේ සියලු අයගේ සහයෝගය ගන්න වැඩපිළිවෙල සකස් කරලා තිනවා. ඒක ක්‍රියාත්මක වෙමින් පවතින මෙතුමා කිව්වා වගේ තව එක යෝජනාවක් ආවා මුළු ටිකම ගිනි තියන්න ඕනි. නැත්නම් මේක ඉවර කරන්න බෑ. හැබැයි අදාළ කාරණේ පොඩ්ඩක් කියන්න. වන්දි දෙන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මොකද නැත්නම් ඒ වගේ ඒ ගැන සාකච්ඡා කරලා අපි දයාගමගේ ඇමතුමත් අපි හිතුවා ඔක්කොම එකතු වෙලා මේ ගැන කතා කරා. දයාගමගේ ඇමතුමත් එයාගේ අදහස් ප්‍රකාශ කළා. අපි කට්ටියම එකතු වෙලා සාකච්ඡා. නමුත් අර රෙජිනල් කුරේ අපේ උපසභාපතිතුමා කිව්වා වගේ මේක නිකන් පිටින් ඉන්න මිනිස්සු හිතනවා මේ සාකච්ඡාවක් කුමන්ත්‍රණයක් කියලා නේද කිව්වා වගේ තමයි. මේක මේ ගිනි තියලා ගිනි ඇවිලෙනවා මිසක් මේක ඇතුලේ එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ එතන. කොතනද? ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදියට එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රශ්නයක් නෑ. නෑ. ප්‍රශ්න නැත්තේ නෑ. දේශපාලන පක්ෂවල ප්‍රශ්න තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඔය කියන ප්‍රශ්න ඔහොම මේ සේනා දළඹුව බේරාගන්න බැරුව ප්‍රශ්නයක්. නෑ සේනා දළඹුව බේරගන්න නෙමෙයි මම කිව්වේ. දැන් මේ දළඹුවෙක් ගැන මෙහෙම කතා වෙද්දී ඇමතිවරු පොරගන්නේ අමාත්‍යාංශ ලබා ගන්න. දයාගමගේ ඇමතුමාට මේ රටේ වැදගත්ම අමාත්‍යාංශ ටිකද එතුමා අපිත් එක්කත් වැඩ කරන ප්‍රාථමික කර්මාන්ත කටයුතු එතුමා වශයෙන් මණිකා ස්වර්ණාභරණ අපි අධිකාරියත් එක්ක කටයුතු කරා. ඊයේ පෙරේදත් ඇවිල්ලා රැස්වීම සාකච්ඡා කළා. ඒ වගේම සමෘද්ධි අමාත්‍යාංශය එතුමාට ඔළුව උස්සන්න බැරි විදිහට වැඩ තියෙන අමාත්‍යාංශ තමයි ඉතාලම සතුටින් ඒ අමාත්‍යාංශය වැඩ කටයුතු කරනවා. දැන් අනිත් කාරණේ දැන් එක්සත් ජාතික පක්ෂයේ පසුබිම മന്ത്രി කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. දැන් එතකොට ඒ කණ්ඩායම දැන් පක්ෂයට එක වෙලාවකට දැන් අර්බුද නිර්මාණය කරන්න දායක වෙනවා කියලා සමහර മന്ത്രിවරු තැන තැන කියනවා. අදත් පාර්ලිමේන්තුවේදී අගමැතිතුමාගේ නිල කාමරයට ගිහිල්ලා මේ മന്ത്രിවරු 20ක් විතර මුණ ගැහුණා. ඔබතුමා ඒක දන්නවද? 20ක් කියලා මම දන්නේ නැහැ. මුණ ගැහුණා. මුණ ගැහුණා. ඕනේ මමත් මුණ ගැහුණා. ඔව් ඔබතුමාත් ගියා. ඔව්. ඒ කියන්නේ පසුපෙළ නෙමෙයිනේ. නෑ මමත් අගමැතිතුමා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අග්‍රාමාත්‍යවරයෙක් නෑ නෑ පසුපෙළ කණ්ඩායමත් එක්ක ඔබතුමා ගියාද? පසුපෙළ කණ්ඩායමත් එක්ක ඔබතුමා ගියාද? පසුපෙළත් යන්නේ නැති. මමත් ගියා. ඉස්සරහ පෙළත් යනවා.
නෑ පසුපෙළ മന്ത്രിවරු කණ්ඩායමක් ගිහිල්ලා කිව්වේ ඔබතුමාලා දැන් කැබිනට් අමාත්‍ය ධූර දීලා තියෙනවා. දැන් ඇමතිවරුන්ව මුණ ගැහෙන්න එක්සත් ජාතික පක්ෂයේ මේ තරුණ മന്ത്രിවරුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ රැකියා අවස්ථා කෝටායක ලැබෙනකොට ඔක්කොම ඇමතිවරු රාජ්‍ය නියෝජ්‍ය බෙදා ගන්නවා. മന്ത്രിවරුන්ට අවස්ථාවක් නැහැ. එහෙම වුණොත් අයවැයේදී අමාත්‍යාංශ වැය ශීර්ෂ ගණනාවකට ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා. මේකත් එක්ක ඇති වෙන්නේ එතකොට අර්බුදයක් නෙමෙයිද? මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියනවද මොකක් හරි? කිසි දෙයකට කලබල වෙන්න එපා. මේක පක්ෂය ඇතුලේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඔය කියන කතාව ඇත්ත මේ රටේ සියලු മന്ത്രിවරු පසුපෙළ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු වෙන්න පුළුවන්. මේ අය ඔක්කොම රටට වැඩක් කරනවා කියලා ඡන්දයක් අරගෙන ආපු කට්ටිය. වෙනත් මුස්ලිම් කොංග්‍රස් වෙන්න පුළුවන්, ද්‍රවිඩ පක්ෂ වෙන්න පුළුවන්. මේ ඔක්කොටම ඇමතිවරු හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ ඇමතිවරු හම්බෙන්න ඉපෑය. හැබැයි ඇමතිවරුන් හම්බවීමේ දුර්වලතා තියෙනවා නම් ඒකට සටන් කරන්නත් ඕනේ. ඒක තමයි මේ අපි හදපු යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී. ඒ සටන් කරලා ඒගොල්ලන්ගේ බැලන්ස් කරගන්නත් ඕනේ. නැත්නම් එතකොට නේ මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යම් හේකින් එහෙම අපිට මේ බැලන්ස් වෙන්න. එක පැත්තක් බර වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ වැඩම කරලා අර മന്ത്രിවරුන්ගේ වැඩ කරන්නේ නැතුව හිටියොත් ඒක ඈ ගහන්න ඕනේ. ඊට ඕන් ආයෙ හරියයි. ඊට සිගදාසක් කරනකොට ආයෙ අමතක වෙන්නත් පුළුවන්. ආයෙ ඈ ගහන්න ඕනේ. ඉතින් මේ වගේ බැලන්ස් සිස්ටම් එකකට යන්න ඕනේ. ඉතින් മന്ത്രിවරුන්ට අපේ පක්ෂය සම්පූර්ණ නිදහස් දීලා තියෙනවා. ඒ മന്ത്രിවරු විතර නෙවෙයි මම කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ മന്ത്രിවරු, එතකොට අනිත් ද්‍රවිඩ පක්ෂ, මුස්ලිම් පක්ෂ මේ හැම മന്ത്രിවරයෙකුටම ඒ අදාළ ඇමතිවරයා හම්බෙලා තමුන් නියෝජනය කරන ජන කොට්ටාසේ ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව තියෙන්න ඕනි. යම් අඩුවක් තියෙනවා නම් ඒක තියෙන්න ඕන කියන්නේ ඒක නෑ කියලා ඔබතුමා පිළිගන්නවා. තියෙන්න ඕන කියන්නේ ඒක නෑ කියලා පිළිගන්නවා. නැති තැන් තියෙනවා, වැඩි තැන් තියෙනවා, අඩු තැන් තියෙනවා. විවිධ විදිහට තියෙනවා. ඉතින් නැති තැන් දැක ගමන් කෑ ගහන්න ඕනේ. ඇමතුමා මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ මොකද ඔබතුමා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමාගේ පළවෙනි වටේදී ඔබතුමා කිව්වා මේ සේනාදළබුවගේ ව්‍යාප්තිය මේ ප්‍රශ්නේ හරියට මේ සුනාමිය තිබුණු තත්ත්වය වගේ කියලා මම චුට්ටක් පැහැදිලි කරනකොට ඔබතුමා මේ සේනාදළබුවගේ තත්ත්වයයි සුනාමිය එක්ක කම්පෙයා කරන්නේ කොහොමද කියලා? සුනාමිය කියන්නේ ලොකු ව්‍යසනයක් මේ රටේ වෙච්ච අපි ඉතිහාසයේ තියෙන විශාලතම අපි අපේ ජීවිත කාලේ දැක්කු ලොකුම විස්තර කරන්න දෙන්නේ නැහැ. විස්තර කරන්න කියලා මට කිව්වේ. කම්පෙයා කරපු විදිහ ඒක තමයි මම කම්පෙයා කරපු විදිහ තමයි කියන්නේ. ඒක සුනාමිය කියන්නේ අපේ රටේ තිබිච්ච අපි ජීවත් වෙන කාලේ වෙච්ච ලොකුම ව්‍යසනය. මේක ඒ ව්‍යසනයට දෙවනි වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ලොකු ව්‍යසනයක්. ඒ කියන්නේ මේක මෙතුමා කිව්වා වගේ දැන් බඩගිනි වලට විතරක් නෙමෙයි වී වලට විතරක් නෙමෙයි මේක තනකොළ වලටත් එනවා. ඊට පස්සේ සිංහරාජවණේ වගේ කැලයකට ගියොත් එහෙම නියෝජ්‍යමතුමා මම කියන්නේ ලොකු ප්‍රශ්නයක්. නියෝජ්‍යමතුමා සුනාමිය ආවේ එක පාට කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. මම කතා කළේ ආපු විදිය ටෙක්නිකල් ටර්ම් එක නෙමෙයි. නෑ එහෙනම් කියන්න පුළුවන් මුහුදු වෙලා ගිය සතෙක් කියලා. නියෝජ්‍යමතුමා සේනාදළබුව පිළිබඳ වාර්තා වෙන්නේ මුලින්ම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරන ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කළා. ඒ කියන්නේ කලින් දැනුවත් කිරීමක් කරලා තියෙන හැබැයි සුනාමි තත්ත්වෙදී එහෙම දෙයක් උන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මේ වගේ කම්පෙයා කරන එක වැරදි කියලා මම ඔබතුමාට යෝජනා කරන්නේ. එහෙම තැනකට යන්නත් එපා. නෑ ඔබ මෙහෙමයි. දැන් අතරම සුනාමිය තරම් හානිකර ඒ තරම් බරපතල කාරණයක් විදියට එමෙතුමාලා ආණ්ඩුව මේක දකිනවා. හැබැයි ඉච්චර දැකලා තියද්දිත් මං කියන්නේ ක්‍රියාමාර්ගයක් අතේ නෑ. මේ උවදුරින් ගලවා ගැනීම සඳහා කරන මැදිහත් වීම සම්බන්ධයෙන් ගත්තාම ඉතාමත්ම ප්‍රශ්නකාරී. සහ මේ නිසා ඇත්තටම දැන් මේ වෙලාවේ මේ කරන්න ඕනකම තියෙන්නේ මුළු රටම මේකට පෙළගස්සන්න ඕනේ. මේක විශේෂ ආපදා තත්ත්වයක් විදිහට ප්‍රකාශයටපත් කරන්න ඕනේ. මේ දළඹුවා ඇත්තටම දින වකවානුවක් දාලා අවල් දින වෙන්නකොට මේ දළඹුවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ඕනේ කියලා මේකට වැඩපිළිවෙල හදන්න ඕනේ. කොටින්ම ගත්තොත් මේට අදාළ යෝජනා අදහස් විවිධ අදහස් ඉදිරිපත් කරනවානේ. දැන් අපි විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ගොවියොත් එක්ක අපි ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම තමයි තිලක් කන්දගම මහත්තයලා වගේ වෙන තව අදහස් ඉදිරිපත් කරනවා. තව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තේ තව අදහස් තියෙනවා. තව කෘෂි විද්‍යාඥයන්ගේ තව අදහස් තියෙනවා. ගොවීන්ගේ තව අදහස් තියෙනවා. මේ අදහස් ටික අඩු ගානේ එක මේසයකට කැඳෙව්වද? එක මේසයකට කැඳවලා සාකච්ඡා කරලා මේකට වැඩ පිළිලක් හදුවද? එහෙම කරේ නෑ අඩු ගානේ. ඒ නිසා එහෙම කරන්න ඕන. මොකද එක පැය ගානක් ඇතුළත විනාඩි ගානක් ඇතුළත ලක්ෂ ගණන් මේ දළඹුවා බෝ වෙනවා. විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මීට අදාළ මැදිහත් වීම නම් ගත්තාම අන්තිම දුර්වලයි. ඒ පිළිබඳව ගත්තාම අපිට තියෙන්නේ ගෝජනතාවට තියෙන්නේ විශාල අප්‍රසාදයක් තියෙන්නේ. ඒක ගැන කතා කරන දෙයක් නෙවෙයි. වාද විවාද කරන්න යන්නේ ඒක එතුමාගේ සිතුවිල්ල හරි. නමුත් අපිට තියෙන දැන් මේ අපි ඔක්කොමලා එකතු වෙලා මම කියන්නේ මේ කාටවත් කියලා දික් කරන්න නැතුව දැන් අතිගරු ජනාධිපතිතුමා අද මට ඒක උත්තරේ දන්නේ නැහැ. සියලු පාර්ශ්ව කැඳවලා විවිධ පාර්ශ්වයන්ට සැකමතු වෙනවා.
මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඔයාගේ ප්‍රකාශයක් කරන්න ඔයාගේ ප්‍රකාශයක් කරන්න පසුබිම නිර්මාණය වෙන්නේ ඔබතුමාලගේ පැත්තෙන්. මෙමය. දැන් ඔබතුමාමම කිව්වනේ මේක ආවේ මේ කාලේ ඊට පස්සේ මේක ආණ්ඩුවල්ලන්ට කුමන්ත්‍රණය කරපු හින්දා මේක නිලධාරීන් මේ සඳහා මැදිහත් වුණා. ඊට පස්සේ අපේ ආණ්ඩුව අපිට ආවා. මම කියන්නේ ඒක ව්‍යාප්ත වෙන්නත් එක හේතුවක් කියලා දැන් ඔබතුමාම ප්‍රකාශ කළානේ. නේද? ඒක මම කියන්නේ මේක මේ. අපි ආවට පස්සේ දැන් ජනාධිපතිතුමා අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊට පස්සේ හදන්න ඕන. නෑ ඒක ගත්තා. අරගෙන තියෙනවා. නමුත් නෑ ඔය ඔබතුමාට කියන්න පුළුවන් ඔබතුමා පැත්තක ඉඳන් ඔය කියන මහින්ද රාජපක්ෂ මහත්තයත් මේක මග කියන්න ඕන. මොකද මේ කුමන්ත්‍රණයක් කරලා රට අරාජික තත්ත්වයට ගෙනාවේ මහින්ද මහත්තයලා. ඒ නිසා ඒ අරාජික තත්ත්වය තුල ඒ කාලපරාසි තුල මේ දලබුවා රට පුරාම ව්‍යාප්ත වුණා. ඒ වගකීම මේගොල්ලන්ට තියෙනවා. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව මේක අතට අරගෙන මේකට අදාළ මැදිහත් වීම කරේ නෑ. තාමත් කරන්නේ. මේ සේනාධර්ම ප්‍රශ්නාවේ මීට අවුරුදු 2කට විතර ලතින් ඇමරිකාවේ පටන් ගත්තා. එතකොට අවුරුදු 2කට කලින් මේක ආව අපිට ඔක්තෝබර් මාසයේ. හරි. මම කියන්නේ මීට අවුරුදු 2කට කලින් ලෝකෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තම ලෝකෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තම ඒක ආසියාවට ආවා කියලා දැනගත්තම කුස්කර්ම අමාත්‍යාංශය මොකද කරේ? කුස්කර්ම අමාත්‍යාංශයේ කුලිය ගෙවා ගන්න බැර බිල්ඩින් එකේ කුලිය ගෙවනවා මිසක් මේ රටේ ගොවියාගේ ප්‍රශ්න බැලුවේ නෑ නේ ඔබතුමාලා. මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. දැන් ගොවියාගේ ඔබතුමාලා අර අමාත්‍යාංශයක් කරන අමාත්‍යාංශෙට කියන අවුරුදු ගාණක්. මේක අවුරුදු දෙකක් තිස්සේ ආසියාව හරහා ලංකාවට යන ඔබතුමා හොඳ ප්‍රවේශයකට ආවා. ගොඩක් ස්තුතියි. දැන් ඔබතුමා කියනවන්නේ මේ අවුරුදු දෙකකට කලින් මේක දැනුවත් වුණේ කියලා. මේ ඒ කියන්නේ ලතින් ඇමරිකාවේ ආවේ. ඔව්. හැබැයි ලංකාවට ආවේ ගරු මන්ත්‍රීතුමා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ අගමැතිවර වෙනස් වෙනවා. දැන් සැප්තැම්බර් මාසේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයකුත් නිකුත් කරන අදාළ නිලධාරීන් දැනුවත් කළා මේ වගේ දනබු විශේෂයක් එනවා ආපදාවක් ඇතිවිය හැකියි කියලා. හැබැයි ඔක්තෝබර් 26 වෙනිදාන් පස්සේ හිටිය ඔබතුමාලගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ඉතින් ඔබතුමාලා තිබුණානේ එහෙනම් කඩිනම් විභාග උනාට පියවරක් ගන්න. ඇයි ඔබතුමාලා ගත්තේ නැත්තේ සම්බන්ධයෙන්? ඒ කාලය තුල කඩිනම් පියවරක් ගන්න මෙතුමාලා උසාවි ගිහිල්ලා නෑ. අමාත්‍යාංශවල වැඩ කරන්න දුන්නාද? මං අහන්නේ ඔබතුමාගේ වැඩ කරන්න දුන්නේ නෑ. මන්ත්‍රීතුමා මං අහන්නේ ඔබතුමාගෙන් ඒ දවස් 52ක කාලේ ඔබතුමාලා මං අහන්නේ ඔබතුමාගේ වගකීතු මන්ත්‍රීවරයෙක් විදිහට දවස් 52ක කාලේ ඔබතුමාලාගේ අග්‍රාමාත්‍ය හිටි මහින්ද රාජපක්ෂ මහතා එතුමාට වගකීමක් තිබුණ නැද්ද? එතකොට මෙහෙම දලඹුවෙක් ඇවිත් ඉන්නවා මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා හිතුවා නම් කඩන ක්‍රියාපා ගන්න තිබුණා නේද එතුමා? ගන්න තිබා. ඒක තමයි වැඩ කරන්න මහින්ද මෙහෙමනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට බැරි හින්දානේ මහින්ද මහත්තයාට කතා කරලා දුන්නේ. අපි ගිහිල්ලා ගත්තේ නෑනේ. එතකොට ඒ දුන්නට පස්සේ මෙතුමාලා දැන් අපිට කියන අපි බලයට කෑදරයි කියලා. අරන් දවස් 10ක් යන්න දුන්නා උසා ඉන්න මම උත්තරේ දෙන්න. උසාවියේ ගිහිල්ලා කිසිම අමාත්‍යාංශයක වැඩ කරන්න බැරි තත්ත්වයට පත් කරා. හැබැයි මේ දළුණු ප්‍රශ්නේ යන්තම් දැනගෙන තිබුණේ ඒක. නමුත් ඒකට ප්‍රතිකාර කරන්න යන්තම් දැනගෙන තිබුණා. ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිලා ඉන්නකොට ඒක ඉතින් මට උත්තරයක් දෙන්න. මම ඒකට උත්තරයක් දෙන්න. එතකොට අමාත්‍යාංශයක වැඩ කරන්න බැයි නම් තීන්දුවක් ගන්න බැයි නම් කොහොමද දැන් මම අහන්නේ මෙච්චර විවසනයක් වෙලා තියෙනවනම් ආණ්ඩුව අද මේ ගමේ ඉන්න කුසිකර්ම නිලධාරියාට ගොවියෝ බයිනවා. හැබැයි කුසිකර්ම නිලධාරියා ආණ්ඩුව කියන්න ඕන ප්‍රශ්න. විරසිංහ මහත්තයා අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් මෙතුමාලා උසාවි ගියේ නැහැ කියලා අපි හිතමුකෝ. උසාවි ගියේ නැහැ. අගමැතිතුමා විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වෙනවා. එහෙමනම් මේ දලබුව දුරට ඔබතුමාලා ගන්න පියවර මොකක්ද? අපි අනිවාර්යෙන් ඔබතුමාලා අපි කියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ තිබෙන යුද්ධය ඉවර කරලා කුෂිකර්මාන්තේ නගා හිටලා ගෝවියාට සහතික මිලක් දීලා වී ගවඩා හදලා පොහොර ගවඩා හදලා ගෙදර බයිසිකලයක් තිබෙ ගෙදරක වාහනයක් ගන්න පුළුවන් තත්ත්වයේ ආර්ථිකයක් අතු මහින්ද රාජපක්ෂට මේ රටේ අවුරුදු 30ක් තිබ්බ LTD එක ඉවර කරා නම් මේ දලබුවා ඉවර කරන එක මහලු දෙයක් නෙවෙයි. ඒක නිකන් කොහොමද ඒක තාර්කික වෙන්නේ කියලා මම මේ කල්පනා කරේ. දැන් මෙහෙම ඇත්තටම ඒක තාර්කික වෙන්නේ. කුමන්ත්‍රණකාරී විදිහට ආණ්ඩුවක් හදපු නිසානේ උසාවියන්නේ. එතකොට උසාවියක් නෑනේ. නීත්‍යානුකූලව සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ආණ්ඩුවක් ඇදුවා නම් කවුරුත් උසාවියන්නේ නෑ. එහෙනම් කුමන්ත්‍රණයක් කරපු නිසා තමයි උසාවිය ගියේ. උසාවියෙන් තීන්දුවක් දුන්නා. එහෙනම් මේ කුමන්ත්‍රණය කරපු අය රට අරාජික වෙච්ච කරපු එකට ඒකේ වගකීම තියෙනවා. දැන් මයි ඔය කියන මහින්ද මහත්තයම තමයි ගොවියගේ විශ්‍රාමයට කප්පාදු කිව්වේ. විශ්‍රාමයට වහින් කෙරුවේ. ඊට පස්සේ එතුමා අගමැති විදියට ඕනම රුපියල් 500 කිව්වා. රුපියල් 500. හරිද?
ඔයාලා මීට අවුරුදු 35කට විතර පරණ කතන්දරයක් තාම කියන්නේ. මේක ගිනි තිබ්බා. හරිද? ඔය ඒක වෙනම කතා කරොත් ඒක වෙනම කතන්දරයක්. හරිද? ඒක වෙනම කතන්දරයක්. ඒ පරණ කතන්දරේ අරින්ද වෙන කියන්න කතන්දරයක් නැහැ නේ. ඒ නිසා දැන් මෙහෙමයි මේක පැහැදිලි. මේ රට මේ කුමන්ත්‍රණ මේ රට මේ තරම් අර්බුදකාරී තත්ත්වයකට ගෙනපු එකට ඔය ඔක්කොම වග කියන්න ඕන. හොඳයි රෙජිනල් කුරේ මහත්මයා මේ ඇති වෙන සංවාදයත් එක්ක ඔබතුමාට මොකක්ද මට කියන්න තියෙන්නේ යම්කිසි රටක දේශපාලන අස්ථාවර භාවයක් ඇති වුනහම ඒ අනිවාර්යයෙන්ම ආර්ථික අස්ථාවර භාවයක් කරා ගමන් කරනවා. දේශපාලන අස්ථාවර භාවයේ රටේ ආයෝජනයේ නිෂ්පාදනයේ කර්මාන්තයේ වගාව මේ සියල්ලටම පැතිරෙනවා. ඒක අනිවාර්ය සාධකයක්. නමුත් යම්කිසි රටක දේශපාලනයේ අගමැතිවරයා ජනාධිපතිවරයා කවුරු වෙනස් වුණත් රාජ්‍ය තන්ත්‍රය කියලා එකක් තියෙනවා. ඒ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වුණා නම් මේ ටික වෙන්නේ නැහැ. ඒ ගත්ත කියවරවල් මං හිතන්නේ රාජ්‍ය තන්ත්‍රයත් ඒ කාලෙදි සියල්ලම අකර්මණීය වුණා. නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නැහැ. නිලධාරීන් තීන්දුව ගත්තේ නැහැ. ඒවා පිළිබඳව දුරදක්නා නුවකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා මේකට වග කියන්න ඕනේ මේ රටේ දේශපාලන අස්ථාවර භාවය. ඒ දේශපාලන අස්ථාවර භාවය තුළ ඇතිවෙච්ච අරාජිකත්වය මේ කාරණේ සඳහා විශාල වශයෙන් බලපෑව නැත්තම් මීට වැඩිය පියවරවල් ගන්න ඉඩ තිබුණා. ඒක අපි පිළිගන්න ඕන කාරණයක්. හොඳයි. මම හිතන්නේ මේ රෙජිනල් කුරේ මහත්මයා මේ කාරණේ කියපු නිසා ඇතරම ඔය දැන් දලබුවා මුලින්ම මහවැය ප්‍රදේශයෙන් හොයාගන්නේ. හොයාගෙන ඒ ක්ෂේත්‍ර නිලධාරීන් හොයාගෙන පැය 3ක් විතර කාලයක් ඇතුළත ගන්නෝරුවේ සිට අදාළ පරීක්ෂකයන් යනවා ක්ෂේත්‍රයට. ඒ කියන්නේ එක විමට්ටමේ නිලධාරීන් බොහොම කාර්යශූරව වැඩ කළා. නමුත් එතන ඉහාට තමයි ප්‍රශ්නේ මතුවනා කියලා අපිට පේන්නේ. ඉතින් එතුමා කියන කාරණේ යම් සත්‍යයක් තියෙනවා කියලා එතෙන්දී හැඟෙනවා. විශේෂයෙන්ම මේ මූලික මර්ධන කටයුතු කරගන්න අපිට තිබුණා. හොඳයි අපි මේ ඇත්තටම දේශපාලන ව්‍යසන ASCII අපේ මේ කතාබහ ටිකක් අපේ ගොවියා මුණ දීලා තියෙන මේ රටේ බිම්මට්ටමේ ඊළඟ ආහාර ප්‍රශ්නය ගැන බරපතල විදිහට යොමු වෙන බව තමයි අපි මේ සාකච්ඡාවේදී පේන්නේ. කෙසේ වෙතත් අපිට මේ දේශපාලනය සහ ඒ වගේම අනිත් කාරණා ගැන තවත් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. මාධ්‍යවේදීන්ගේ වටේ අවසන් අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු. නැවතත් අපේ ආරක්ෂක අර්බුද කුමන්ත්‍රණ ජය ගැනීමට අපේ මඟ කුමක්ද? ඒ තමයි අද අපේ මාතෘකාව. මේ සාකච්ඡාව වැඩියෙන් අපේ රෙජිනල් කුරේ මැතිතුමා විග්‍රහ කරපු විදිහට මේ මිනිසා සහ පරිසරය අතර අර්බුදයේ පැත්තට වැඩියෙන් යොමු වෙන්නේ. හැබැයි එතුමා ඒක එක්තරා තැනකට කියනවා මේ දේශපාලනය තමයි මේ අවසානයේදී මේ ඔක්කොම තීරණය කරන්න කියන කාරණේ. කොහොම වෙතත් මේ සංවාදයේ ටිකක් කුණුසුම යන අතරේ අපේ ප්‍රේක්ෂකාගාරයේ අපේ හිතවතුන්ගෙන් ඉල්ලනවා මේ පුළුවන් තරම් අර මේ മന്ത്രിවරුන්ගේ අදහස් වලට මැදින් බාධා කරන්න යන්න එපා. ගැටුමක් ඇති නොවන විදිහට අපි ප්‍රතිචාරය දක්වගෙන ඉමු. බොහොම ස්තුතියි උනන්දුවෙන් සහභාගී වෙනවට. අපි අපේ ආරාධිතන්ගේ වටේ නැවතත් ආරම්භ වෙන්නේ විනාඩි 4 බැගින් නැවතත් ඔබතුමාලට හිමි වෙනවා. අපි නැවතත් WD වීරසිංහ මැතිතුමාගෙන් පටන් ගනිමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන්. ඔබතුමා කෘෂි ගොවීන් නියෝජනය කරන පැත්තක්, අනිත් පැත්තෙන් දේශපාලනය සහ මේ ඔක්කොමත් එක්ක නැවත කතා කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ වෙලාවේ දැන් සේනා දළඹුවා ගැන තමයි විශේෂයෙන් අපි සියලු දෙනාම කතා කරේ. අපේත් පක්ෂයක් විදියට මමත් ගොවියෙක් විදියට අපි හිතනවා මේ ප්‍රශ්නේ විසඳන්න අපි සියලු දෙනාම දේශපාලනතොරෙන් අපි එකතු වෙන්න කැමතියි. හැබැයි එහෙම කරනකොට කවුරු හරි කියනවා නම් අපි මේක මේ මහින්ද රාජපක්ෂ මේ දේශපාලනයට මේක යොදවා ගන්නවා අර එහෙම කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට උත්තරයක් දුන්නේ බලන් හිටියා. එතුමා මේ ආණ්ඩුව මේකට මොකක් කර වැඩපිළිවෙලක් කරයිද කියලා. එහෙම කරපු නැති හින්දා තමයි ඇහුවේ අපිට සැකයක් තියෙනවා. මේ ආණ්ඩුව මේකට නොයයිනේ මේ රටේ තියෙන අනිත් ප්‍රශ්න යට ගහන්න තියෙන්නේ. හැබැයි සේනා දළඹුවා රට කාගෙන යනවා, ආණ්ඩුවත් රට කාගෙන යනවා. හැබැයි අපි ඔක්කොටම නිදහසේ ඉන්න රටක් හදලා දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද මේ මරණ බිය නැතුව පාරේ යන්න දැන් මම ඒ කාලේ අපි ගෙදර උයාගත්තේ බත් එක බෙදාගෙන කාලා රැට ගෙදර නිදා ගන්න පුළුවන් රටක් නෙවෙයි අපිට තිබුණේ. අපි හැමදාම රැට කැලේ නැත්තම් පන්සලේ හිටියේ. පහුවදාවුදේ ජීවත් වෙයි කියලා විශ්වාසයක් තිබෙන නැති රටක. දැන් නැවත මේ රටේ ත්‍රස්තවාදයේ හිසෝසන ආණ්ඩුව මොකද්ද කරන්නේ? උතුරේ ආවා කල්ලිය කියනවා පොලිස් නිලධාරි දෙන්නෙක්ගේ බෙල්ල කපලා මැරුවා. තව පොලිස් නිලධාරි වෙඩි තිබ්බා.
සිලාවතුරේ නායක හමුදා නිලධාරී පැහැරගෙන ගිහිල්ලා ගැහුවා. ආවා කල්ලේ යම් යම් සිද්ධි කරන ආණ්ඩුවට එහෙම වැඩ පිළිවෙලක් නැහැ. ඒ අතරේ ආණ්ඩුව එදා යුද්ධෙන් දිනා ගන්න බැරි වෙච්ච දේ අද LTT ත්‍රස්තවාදීන්ට මේ ආණ්ඩුව බන්දේසියක දාලා උතුරු නැගෙනහිර දෙන්න වැඩ පිළිවෙල හදමින් තියෙනවා. විවස්ථාවක් ගෙනාවේ නැහැ. අපි පොඩි අය තමයි. හැබැයි පොඩි අය වුණාට ඕන මේ රටේ ඉන්න පොඩි හේකුට තේරෙනවාද රටට කරන වින්නයි ඔබතුමාලා. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම දැන් අපි මේක කතා කරන්න ඕන මේ සේනා දළඹුව ASCII මේ රට බෙදන එක උතුරයි නැගෙනහිර එකතු කරන එක කෑලි 9කට රට කඩන එක අමතක කරන්න බෑ. අපිට රටක් තියෙන්න ඕන. සේනා දළඹුව කාගෙන හරි ජීවත් වෙන රටක් තියෙනවා. හැබැයි අද ආණ්ඩුව ඊටාම උපක්‍රමශීලීව මේ රට කෑලි වලට කඩන තැනට අරයි යනවා. දැන් මේ අය කියන විදියට මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි හිතමු යෝජනාවලියක් තමයි සාකච්ඡා ගන්න ඕන තමයි. හැබැයි සාකච්ඡා කරන්න ගෙනාපු යෝජනාවේ තියෙන බරපතලකම. දැන් බලන්න මේකේ තුල තියෙනවා 253 වෙනි වගන්තියේ තියෙන්නේ. මෙතෙක්කල් මේ රටේ තිබුණු පොලිසිය පළාත් 9කට කැඩෙනකොට පොලිසි 9ක් හැදෙනවා මේක ඇතුලේ තියෙන විදිහට. ඒ වගන්තියේ තියෙන විදිහට. හැබැයි පොලිසි 9ක් හැදුනම උතුරයි නැගෙනහිරයි මම නැගෙනහිර පළාත් සභාවේ හිටපු മന്ത്രിවරයෙක්. මෙතුමල්ලාට වඩා මම මේ රටේ ජාතීන් දෙක තුනක් එක්ක පළාත් සභාවකට മന്ത്രിවරයෙක් ඉඳලා අපි දන්නවා පහුගිය කාලේ එක පොලිසියක් තිබිලා එක ආණ්ඩුවක් තිබිලා කොහොමද අපි මේ පළාත් සභාව හිටියේ කියලා. ඒ දැන් මේ උතුරයි නැගෙනහිරයි ඉල්ලනවා වගේම ඉඩම් පොලිස් බලතල ඉල්ලනවා. ඒවා දෙන්නේ නැති කාලේ කොහොමද ඒ හැසුරුන විදිහ අපි දන්නවා. ඉතින් අද පොලිසියක් වෙනම දීලා මේකේ තියෙන ඒ පොලිසියට වෙනම ආයුධ දෙන්න ඕන, පුපුරන ද්‍රව්‍ය දෙන්න ඕන. ඒ අය ඉල්ලන දේවල් ලබා දෙන්න ඕන. වෙනම පොලිස්පතිවරයෙක් උතුරට ඉන්නවා. හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි ඒ කාලේ අපි ත්‍රස්තවාදීත් එක්ක යුද්ධ කරේ අපේ හමුදාව. යම්කිසි හේකින් අපි හිතමුකෝ පොලිස් බලතල ඉඩම් බලතල දීලා මේ ආයුධ පුපුරන ද්‍රව්‍ය දුන්නට පස්සේ අර එදා වර්ධරාජා පෙරුමාල් ප්‍රකාශ කරා වගේ උතුරු නැගෙනහිර ඊළම් ප්‍රකාශ කළා කවුරු හරි ඊළම් ප්‍රකාශ කරා කියලා අපිට එදා අපි LTT ත්‍රස්තවාදීත් එක්ක යුද්ධ කරන්න උනේ අපේ හමුදාට. හැබැයි ඊට පස්සේ අපි යුද්ධ කරන්න ඕනේ කාත් එක්කද? නීත්‍යානුකූලව උතුරු පළාතේ ඉන්නේ පොලිසියත් එක්ක. මහාමැතිවරයාට තමයි පොලිසිය තියෙන්නේ. මහාමැතිවරයා නීත්‍යානුකූලව පොලිසියක් එක්ක අපි යුද්ධ කරන්න ගියොත් අපිට මොකද වෙන්නේ? අදටත් මේ රට බෙදන්න කැසකවන නෝර්වේ කැනඩාව මේ රාගේ රටවල් ඒ අයට ඉතාම පහසු කාර්යයක් හම් වෙනවා නීත්‍යානුකූලව හමුදාවකට උදව් කරන්න. නීත්‍යානුකූලව පොලිසියකට උදව් කරන්න. ඒක නිසා ඔබතුමාලා මේක සැහැල්ලුවෙන් ගන්න පුළුවන් එමතුමා. හැබැයි අපිට සැහැල්ලුවෙන් හිතන්න බෑ. අපි කියන්න ඕන මේක කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරේ අද ඊයේද 2002 ආණ්ඩුව ගත්තලා අගමැතිවරයා කුමන්ත්‍රණය කරා. උතුරේ මේ ගිහිල්ලා ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් ගැහුවා. පාර්ලිමේන්තුවේ ඇමතිවරු දන්නවද? රටේ ජනාධිපතිතුමා දන්නවද? රටේ මිනිස්සු දන්නවද? නෑ. රට දෙකට කරන්න ප්‍රභාකරන් එක්ක ගිවිසුම ගැහුවා. මොකද්ද ප්‍රතිඵලය? ගුවන් යානා ලංකාවට ගෙනාවා බුද්ධ්‍යංශේ මැරුවා නැව් ගත්තා. ප්‍රභාකරන් ශක්තිමත් වුණා. ඊට පස්සේ මොකද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු කුමන්ත්‍රණය 2015 මංගල සමරවීර ඇරියා ජිනීවා වලට. ගිහිල්ලා මේ රටේ ජනාධිපතිතුමා දන්නේ නැහැ, කැබිනට් එක දන්නේ නැහැ. ජිනීවා වලදී මංගල සමරවීර එකතු වුණා ජාත්‍යන්තර යුද අධිකරණයක් දාන්න. රණවිරුව යුද අධිකරණයට අරගෙන යන්න. ඒ ඔක්කොම එකතු වෙලා ආවා. උතුරේ සිද්ධ වෙච්ච මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තර ආයත ලංකාවට ඇතුල් වෙන්න. එදා මංගල සමරවීර ගිහිල්ලා පොරොන්දු වෙලා ආවා. ඒක වුණා. ඒ කුමන්ත්‍රණය අදටත් කරමින් ඉන්නවා. මේ කුමන්ත්‍රණය දැන් 19 ගෙනාවා. රෑ 30 දඟලලා 19 ඒක සංශෝධනය කරගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතිහාසයේ කවදාකවත් ඡන්ද දිනලා අවුරුදු 2කට වඩා ඉන්න බැරුණා. හැබැයි කුමන්ත්‍රණය කරලා තමයි දැන් උසාවි ගිහිල්ලා අවුරුදු 4 ඉන්න උත්සාහ කරන්නේ. අවුරුදු 4 ඉන්න උත්සාහ කරන්නේ. හොඳයි. ජනතා විමුක්ති පෙරමුණ විදියට ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඇත්තටම මම දැන් වෙන පැත්තකට හැරෙනවා. විශේෂයෙන්ම ජාතිවාදයේ ආගම්වාදයේ වපුරමින් නැති බිල්ලෝ මවමින් තමුන්ගේ දේශපාලන මනදොල පුරවගන්න කවුරු හරි කටයුතු කරනවා නම් සත්‍ය වසන් කරමින් ඒක ඉතාමත්ම කනගාටුදායකයි. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ විදියට. මේ රට බෙදන මේ රටට වින කටින කිසි දෙයකට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දීලත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ. ඉතිහාසයේ මව්බිම වෙනුවෙන් අපි දිවි හිමියෙන් සටන් කරපු ව්‍යාපාරයක් ඉන්දියාවට මේ රට පාවා දෙනකොට රනිල් ප්‍රභා ගිවිසුම අත්සන් කරනකොට ඒ වගේම මහින්ද මහත්තයයි චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුව සුනාමි සාහන මණ්ඩලයේ ගේනකොට ඒ වගේම යුද්ධ අවස්ථාවේදී ඒ අපේ මැදිහත් වීම ඒ වගේම තමයි උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා තිබුණු උතුර නැගෙනහිර වෙන් කිරීමට අදාළව අපේ පැත්තේ මැදිහත් වීම මේ සෑම පැත්තකින්ම අපි රටට ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ මව්බිමට කිසිසේත්ම අනතුරක් වෙන කිසි දෙයකට අපෙන් ඉඩක් නැහැ කියන එක. ඒ නිසා කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණින් වට ඉඩක් නැහැ. මම දැන් මතක් කරනවා විශේෂයෙන්ම
අද මම උදේ කාලේ හිටියේ සියඹලාන්ඩුවේ. සියඹලාන්ඩුවේ ඒ අහිංසක ජනතාවගේ ඇස්වල කඳුළු අද මම දැක්කා. ඒ අපි උද්ඝෝෂණ කරලා ඒ ජනතාවට ලැබෙන්න තියෙන සහනාධාරී කියන්නේ වගා වන්දි, රක්ෂණ වන්දි, ඒගොල්ලෝ රක්ෂණ විත්‍යයි. ඒ මුදල් ප්‍රමාණය ගොවින්ට ලැබුණේ නැහැ. එනක් කෘෂිකර්ම අධ්‍යක්ෂවරියට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට අපි අද කතා කෙරුවා. සති දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ බේරන්න එකඟ වුණා. ඒ නිසා මේ ප්‍රශ්න ගොවින්ගේ ප්‍රශ්න හිවිතරක් නෙමෙයි තවත් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවම බේරන්න ඕනි. ඒ වගේම තමයි ඊළඟට මේ වෙනකොට ඊයේ අපි හිටියා තිස්සමහාරාමේ. තිස්සමහාරාමේ ගොවි ජනතාවගේ විශේෂයෙන්ම සොරේන්ද්‍ර ඇතුළු ඒ ගොවි නායකින්ගේ ඒගොල්ලොන්ගේ පැණි කොමඩු ප්‍රශ්නේ ඒගොල්ලන්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. මහින්ද අමරවීර ඇමතිවරයාත් එක්කත් මේ පිළිබඳව කලින් අපි සාකච්ඡා කරුෂිකරන මාමාත්‍යංශදී ඒ ජනතාවගේ සිද්ධ වෙලා තියෙන අසාධාරණීට සාධාරණත්වය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කිරි හරක් ගිනාවා. මේ ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේක පටන් ගත්තේ, මේ ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඊට පස්සේ මේ ආණ්ඩුව ඒක ගිවිසුම 2016 කැන්සල් වෙන්න තියද්දී කැන්සල් වෙන්න ඉඩ හරින්න නැතුව මේක දිගටම ඉස්සරහට අරගෙන ගියා. මේක තුල අද රට තුල බරපතල ප්‍රශ්නයක් මතු කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න කතා කරන්න අවස්ථාවක් නෙමෙයි මේක. මේ සිරස නාලිකාවෙත් විමර්ශන ගැහුවා විශාල ප්‍රමාණයක් මේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා ඒ ගොවි ජනතාව, ඒ කිරිහරක් ගත්තු ජනතාව මේ වෙනකොට බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ආණ්ඩුව විසින් ඒගොල්ලෝ අමාරුවේ දාලා තියෙනවා. ඒ අමාරුවේ දාපු ඒ ජනතාවගේ දැන් විශේෂයෙන්ම සමන් කුමාර මේ ගලේවිල දැන් ඒගොල්ලන්ගේ දීපල වෙන්දේසි කරන තැනට ආවා. දීපල වෙන්දේසි කරන තැනට. ඊට පස්සේ මෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මේ අදාළ බැංකුවට ලියුමකින් ඉල්ලීමක් කරනවා අමාත්‍යවරයා මේ වෙන්දේසි කිරීම අයින් කරන්න කියලා. මේක తాවකාලිකව ඉවත් කරන්න කියලා. හැබැයි මේවට කිසිම කන්දීමක් නැහැ. මේ ආණ්ඩුව කියන දේවල් ගණන් ගන්නෑ, පිළිගන්නේ නැහැ. මේක තමයි තත්ත්වය. ඊළඟට මෙන්න කැබිනට් පේපර් එක. මේ කැබිනට් පේපර් එක දැම්මේ ආගමැතිවරයා. මේ කැබිනට් පේපර් එකෙන් යෝජනා කරනවා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට යම් කිසි සහන ප්‍රමාණයක් ලබා දෙන්න. මේක හොඳයි. මොකද මේ මෝල් හිමියෝ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මෙලට හාල් ඒකාධිකාරිය, වී ඒකාධිකාරිය කඩන්න නම් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අපි ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් මුදිත් පෙරේරාගේ නායකත්වයෙන් විශේෂයෙන්ම මේ මෝල් සංගම් වලට යම් කිසි සහන වැඩපිළිවෙලක් දියත් වුණා. මිලියන 1500ක් ඒ මෝල් හිමියන්ට සහන පොලියක් යටතේ වීකිරන්ඩ ලබා දීමට සියලු දේවල් තීරණය වෙලා තිබියදී මේක වෙන පාරකින් වෙන ලයින් එකකින් ඒ කටයුත්ත බකල් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ වගේම තමයි රිසබ්බද්දුදීන් ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කරලා අමාත්‍යාංශ ලේකම්වරයාත් හිටියා. එතනදී පැහැදිලි වුණා ඒ අවස්ථාවේදී ඒ දෙන්නම ප්‍රකාශ කරපු ඒ දෙන්නම දන්නේ නැතුව චීන යුනාත් කියන සමාගම සම්බන්ධ කරගෙන මිලියන 10103ක මුදලක් වෙනත් පාරකින් ණය මුදලක් විදිහට ඉතාමත්ම අඩු පොලියකට ලබා ගැනීමට කටයුතු කරලා තිබුණා නිලධාරීන් කණ්ඩායමක්. ඇමතිකෝ එයා දන්නේ නැහැ කියලා. ලේකම් කිව්වා එයාත් දන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේ නැතුව ඒ වැඩ සිද්ධ වෙනවා. එහෙමනම් ඇමති දන්නේ නැතුව ලේකම් දන්නේත් නැතුව මෙහිම වැඩ කරන ආණ්ඩුවක් මේක. මේගොල්ලෝ පිළිගන්නේ නැද්ද එහෙමනම්? එහෙමත් ඇමති බොරුවක්ද කිව්වේ? මේක තමයි තත්ත්වය. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මෙතන මේ තියෙනවා අවසන් කරන්න. මේ පරිසරයත් එක්කම ඊළඟ කාරණේ තමයි දැන් මේ තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් තෝරගත්තා 2018 සහනාධාර වැඩපිළිවෙල දෙවන අදියර නියම් සහනාධාර වැඩපිළිවෙල. ඒකෙදී පොල් පිටිගමත් මේක ඇතුළත් වෙලා තිබුණා අනිත් ලේකම් කොට්ටාසත් එක්ක. හැබැයි පොල් පිටිගම කොට්ටාසෙට එක නියම් සහනාධාර බඩු මල්ලක්වත් හම්බුනේ නැහැ. ඊට පස්සේ අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල ප්‍රතිලාභීන් 2,4886 දෙනෙකුට 86 කෝටි 45 ලක්ෂයක වටිනාකමකින් යුක්ත බඩු බෙදා දෙනකොට පොල් පිටිගම එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ දැන් මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අපි තොරතුරු ගත්තා. පොල් පිටිගම ප්‍රාදේශීය ලේකම්වරිය එයා ලියුමක් ගන්නවා මේක මෙහාට අදාළ නැහැ කියලා. එතකොට දැන් මේක ඕඩර් එක දෙන්නේ කවුද? මෙන්න ජනාධිපති. ඊට පස්සේ මෙන්න අමාත්‍යාංශයේ ගැසට් එක මේට අදාළ චක්‍රලේඛ. මේ චක්‍රලේඛ අභිබවා ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්වරියක් කොහොමද මෙහෙම ලියුමක් ගහන්නේ? ඒතර කොහොමද මෙයාට මෙච්චර හයියක් ආවේ? එවන දැන් බලන්න මේ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලීම ගණන් ගන්නෑ. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා දාපු කැබිනට් පේපර් එක ගණන් ගන්නෑ. ජනාධිපතිගේ මේ පේපර් එක ඕඩර් එක ගණන් ගන්නෑ. ප්‍රාදේශීය ලේකම්වරියක්. ඒතර කොහොමද මෙයාට මෙහෙම කරන්න හයිය ආවේ? ඒ නිසා මේ තත්ත්වය තුල අපි කියන්නේ මේක ආණ්ඩුවක් නෙමෙයි මේක පාණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.
ඒ නිසා මේවා පිළිබඳව වහම මැදිහත් වෙන්න ඕනේ. මේවා තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? ජනතාවට තවන්ත අසාධාරණයක් සිද්ධ වෙන්නේ, රටට බරපතල අසාධාරණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ මන්ත්‍රීකම් ඇමතිකම් හම්බෙච්ච කට්ටිය ඇමතිකම් තව වැඩි කරගන්න විෂයම් වැඩි කරගන්න දඟලනවා. රාජ්‍ය ඇමතිකම හම්බෙච්ච කෙනා කැබිනට් ඇමති වෙන්න දඟලනවා. නියෝජ්‍ය ඇමති වෙච්ච කෙනා රාජ්‍ය ඇමති වෙන්න දඟලනවා. ඇමතිකම් නැති කෙනා ඇමතිකම ගන්න දඟලනවා. මේ පොරකකා ඉන්නවා. රටේ ප්‍රශ්නේ හිමමයි. ඒ නිසා මේක බරපතල තත්වයක්. මේ තත්ත්වය තුල රට අරාජික කරන්න කාටවත් අයිතියක් නැහැ කියන එක අපි ප්‍රකාශ කරනවා. හොඳයි. තම තමන්ගේ බලය තහවුරු කරගන්න පිරිසක් උත්සාහ කරද්දී රටේ ජනතාව තැන් තැන්වල අසරණ විදිහයි එතුමා කියන්නේ. ගරු රෙජිනෝල් කුරේ හිටපු ආණ්ඩුකර්තුමා. මම හිතන්නේ මේ බොහෝ ප්‍රශ්න අප විසින් නිර්මාණය කරගත්ත ප්‍රශ්න කියලායි මම කල්පනා කරන්නේ. උදාහරණයක් හැටියට අපේ රටේ දුප්පත්කම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට වරක් දාර්ශනිකයෙක් කිව්වා දුප්පත්කමේ දර්ශනවාදයේද දර්ශනවාදයේ දුප්පත්කමද කියලා. මම හිතන්නේ අපේ රටේ අද දේශපාලන දේහේ මුළු ක්ෂේත්‍රයේම තියෙන්නේ දරිද්‍රතාවයේ දුගී දිනුදුකමට වැඩිය රට කරවන මේ ප්‍රතිපත්තියේ දර්ශනයේ මහා දිනුදුකමක් දුප්පත්කමක් හා අසරණකමක් තියෙනවා. දර්ශනවාදයේ දුප්පත්කම. උදාහරණයක් හැටියට ගන්න මේ දැන් අපේ වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා මේ රට දෙකඩ කරන බෙදා බිඳලන ෆෙඩරල් ක්‍රමයකට යන්න අවශ්‍ය යෝජනා මේ ආණ්ඩුව ගේනවා කියලා. මේ චෝදනාව වරින් වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්සත් ජාතික පක්ෂත් මාරුවට පාවිච්චි කරපු සටන් පාඨයක්. වරක එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සටන් පාඨය ගේනවා. අනිත් රටාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක සටන් පාඨය ගේනවා. මගේ දේශපාලන ඉතිහාසය මට හොඳට මතකයි. ෆෙඩරල් වාදය පිළිබඳ පළමුවෙන්ම අදහස් ප්‍රකාශ කරුවේ SWRD බණ්ඩාරනායක මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවර SWRD බණ්ඩාරනායක මහත්තයා තමයි ඉස්සෙල්ලම මේ මතවාදී ගෙනාවේ. ඒ වගේම එතුමා උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ විසඳගන්න ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පන්ති ගෙනල්ලා. එක භාෂාවක් රාජ්‍ය භාෂාව කළොත් රට දෙකඩ වෙනවා. භාෂා දෙකම රාජ්‍ය භාෂා කරොත් එක රටක් ඇති වෙනවා කියලා තුන්කල් දක්නා ඉසිවර නුවණින් කොල්ලිනාද සිල්වා මහත්තයා කිව්වා. ඒක ගණන් ගන්නේ නැතුව එක භාෂාවක් විතරක් රාජ්‍ය භාෂාව කිරීම තුළ මහා සාධාරණයක් සිද්ධ වුණා. නොදන්න භාෂාවක් බලහත්කාරයෙන් පැටවීම උඩ ජනතා කොට්ටාසයක් බරපතල පීඩනයකට ලක් වුණා. ඒක ඉංග්‍රීසියෙන් සුද්දන් අපට කරපු අපරාධේ අපි ද්‍රවිඩයින්ට කළා. හරියට ඉන්ස්පෙක්ටර් මහත්තයා SI මහත්තයාට දාන පීඩනය SI මහත්තයා සාජන්ට දානවා සාජන් දානවා රාලාමිට. ඒ වගේ අපිට කරේ සුද්දෝ අපිට කරපු අපරාධය අපි එක්තරාතකින් මේ රටේ ද්‍රවිඩ ජනතාවට කළා. ඒ නිසා මේ ඇති වී තිබෙන තත්ත්වය ගැන මම කතා කරන්නේ පක්ෂ ભેදෙන් තොරව මේ පක්ෂ සියල්ල විශේෂයෙන් වග කියන්න ඕන මේ ප්‍රශ්න මේ ආකාරයෙන් මතුවීම පිළිබඳව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කමක් සිදු කරන විට මේ රටේ බහුමික අඛණ්ඩතාවයේ ඒකාග්‍රතාවයේ ඒකීයභාවය රැකෙන්න ඕන. එක නටුව වුණාට පෙති ගොඩක් තියෙන්න පුළුවන්. පෙති ගොඩයි එක නටුවයි එක මලයි. ඒ නිසා එක රටක් ඇතුළත විවිධ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්න 13 වෙනි සංශෝධනය මේ රටට ගෙන එනකොට කිව්වේ මොකද්ද? මේ රට කෑලි වලට කැඩිලා විස් වෙලා යනවා කියලා. එදා විජය කුමාරතුංග මැතිතුමාගේ නායකත්වයෙන් අපි විරුද්ධ පක්ෂ ඉඳගෙන 430 ගාණක් මරාගෙන නැති කරගෙන අපි ජීවිතය දුවලා පළාත් සභාව ගෙනාපුවම ඒකට විරුද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් සියලුම පක්ෂ අද පළාත් සභා මන්ත්‍රීකම් හොබවනවා තනතුරු හොබවනවා ඒවා තුල ඉන්නවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දෙස බලන්නට ඕනේ ඒ වෙලාව අනුව නෙවෙයි සටන් පාටි හැටියට නෙවෙයි මේ ප්‍රශ්නේ සදාකාලික විසඳන හැටියටයි. නෙල්සන් මැන්ඩලා අනුගමනය කරපු ක්‍රමය ඒ වගේම මේ රටවල ජාතිවාදය පරාජය කරලා එක්සත් රටක් ගොඩනගන්න අවශ්‍ය කරපු සංවර්ධන යෝජනා අපි මේ තුළට ඇතුළු කරගත්තේ නැතුත් සදාකාලිකව පිටරටියන්ට මේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න ඉඩ තියෙනවා. දේශප්‍රේමී කිව්වට මිනිහෙක් දේශප්‍රේමී වෙන්නේ නැහැ. රතු කොඩිය ඔසවගෙන රතු වාමාංශික ව්‍යාපාරයට ද්‍රෝහි වන්නෝ ඉන්නවා.
ඒ නිසා දේශප්‍රේමී සතම් පාට මහ උච්චාරණය කළාට නමින් එසේ වුණාට ක්‍රියාත්මක වීම තුළින් දේශයට ද්‍රෝහී වෙන්න පුළුවන්. මේ දේශය ආරක්ෂා කරන්න නම් පිටරටියන්ට ඇඟිලි ගහන්න ඉන්දියාවට සහ ඇමරිකාවට සහ අධිරාජ්‍යවාදීන්ට මේකට ඇඟිලි නොගහන්න නම් අපේ ප්‍රශ්න අපි කවුල විසඳ ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ක්‍රමය හදන්නයි අපි කටයුතු කරන්න ඕනේ. හොඳ තැනක්. ගරු නියෝජ්‍යමතුමා. ඔව්. මම ඉස්සෙල්ලා කියපු දේවල් වලින් යනකොට අර මත්ද්‍රව්‍ය උදුර ගැන මේ රජය මම කියන අතිගරු ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා. ඔව් දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ අහුවෙන්න පටන් අරන් තියෙන්නේ. මේ අලුතෙන් ගේනව නෙමෙයි. එදා ඉඳන් ගේන මිනිස්සු ටික තමයි මේ දැන් කොටු කරගෙන හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් උපයෝග කරගෙන අරගෙන යන්නේ දැඩි ස්ථාවරයක. ඔබතුමාට ස්ථාපනය කරන්න පුළුවන් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් මත්ද්‍රව්‍යයට සම්බන්ධ නැහැ. ඇති. මට එම කියන්න බෑ. අපිට තියෙන තොරතුරු අනුව අපි සමහරට මේ සත්කාර කරන මිනිස්සු, පූජනීය මිනිස්සු සමයි සමහරලාට අපි හීනකින්වත් හිතන්නේ නැති මිනිස්සු මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වෙලා කියලා මට අතිගරු ජනාධිපතිතුමා දා ඇස්සීමේදී කිව්වා. එයාටත් පුදුම හිතෙනවා පළවෙනි 10 දෙනා ගත්තාම කියලා. මේ අපි හිතන්නවත් නැති මිනිස්සු. ඉතින් ඒකින්ද එතුමා මේක මැදිහත් වෙලා මේක කාර්යයක් විදිහට අරගෙන ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන ලොකු ව්‍යාපාරයක් මේ රජය කරගෙන යනවා. ඔබතුමාගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. අපි ඔක්කොගම එකතු වෙලා මොකද ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මේ අහුවෙන්නේ මේ හොයන හින්දා මිසක් මේක අලුතෙන් ගේන හින්දා අහු වෙනව නෙමෙයි. මගේ මේක වැරදි අර්ථකථනයක් එතෙන්ට යන්න හදනවා. ඒ වගේම මේ ඒකීය වචනය කියන එක ව්‍යවස්ථාව තව හදලත් නැහැ, දැකලත් නැහැ, ව්‍යවස්ථාවක් ඇවිදින්නත් නැහැ. මොකද ඒකීය වචනේ දැන් සමහර අය ඉල්ලීම් තිබ්බා මේක දෙමළ භාෂාවෙනුත් කියන්න මේක. මොකද්ද මේ ඒකීය කියන එක නේද මේක මේ දෙගොල්ලෝ දෙවිදියට හිතන්න පුළුවන්. ඒක තමයි ඔරිනැත්ත නාඩු කියන වචනේ එකතු කරලා තියෙන්නේ. ඊළඟට අපි මේ හැමදේම කරන්න ඕනේ. දැන් අපි අවුරුදු 30ක යුද්ධයක් වින්දා. මේ යුද්ධේ විකුණගෙන ආණ්ඩු ගන්න හදන මිනිස්සු හැමදාම යුද්ධේ ආවොත් මොකද කරන්නේ? යුද්ධෙට තියෙන පාර හදලා මොකද තමුන්ට රජය කරන්න පුළුවන් වෙන්නේ යුද්ධයක් තිබ්බොත් විතරයි. අපි උත්සාහ කරන්නේ වර්තමාන රජය උත්සාහ කරන්නේ යුද්ධයක් ඇති නොවන තැනට රට කොහොමද ගේන්නේ කියලා. දැන් අපේ රෙජිනෝල් පුරේ උපසභාපතිතුමා ප්‍රකාශ කළා වගේ මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න තු රටේ ප්‍රශ්නයක්. මේක යුද්ධයක් එන්නේ නැති විදිහට. කොහොමද අපි මේක අහන්නේ? හැමෝගෙම අදහස් අරගෙන හැමෝම එක සාකච්ඡා කරලා හැමෝගෙම එකමුතුව තුල අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. එක නටුවක් තියෙන්න ඕනේ. ඒක හරි. අපි ඔක්කොම එකට ඉන්න ඕනේ මේ රටේ. මේකට අපි බෙදාගෙන වෙන් කරගෙන ගියොත් හරි. හැබැයි ජනප්‍රිය සටන් පාට තමයි වෙන දෙයක් කරන්න බැරි වුණාම එක ජන කොට්ටාසයක් හදාගෙන ජනප්‍රිය වෙන්න හදනවා. මම කියන්නේ ඒක රටට කරන ද්‍රෝහිකමක් කියලා අපි දකින්න එක. දැන් මම මගේ රටට ආදරේ. මගේ රට ගැන කිව්වොත් මට කැක්කුමක් තියෙනවා. මගේ ආගම ගැන කිව්වොත් මට කැක්කුමක් තියෙනවා. මට විතරක් නෙමෙයි මම බෞද්ධෙක් වශයෙන් මට විතරක් නෙමෙයි කතෝලික කෙනෙකුට කතෝලික ආගම ගැන කියනකොට කැක්කුමක් තියෙනවා. එතකොට මගේ පාසල ගැන කියනකොට මට කැක්කුමක් තියෙනවා. මගේ ගමේ මිනිහෙක් හම්බුනාම කොහෙද හරි තරහදිරමක් නැතුව අපිට කැක්කුමක් තියෙනවා. හැබැයි මෙන්න මේ කැක්කුම තමුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරන එක මේ රටේ නින්දිත ක්‍රියාවක්. මේ රට විනාශ වෙන්න තියෙන හේතුවක් තමයි මේක. මොකද මේ අන්තිමට මේ ජාතිවාදී ආගම්වාදී අවශ්‍ය ගන්න දඟලන්නේ ඒකෙන් යැපෙන්න දඟලන්නේ රටට දැක්මක් දෙන්නේ නැති එදා වේල ටුවර්ස් රට නිර්මාණය කරන්න ඉතින් හදන කණ්ඩායම. මේක අපේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕනේ. අපි මේක මේ ව්‍යවස්ථාවක් වෙන්න පුළුවන්, ආගමක් වෙන්න පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහානායක හාමුදුරුවෝ හම්බෙලා ප්‍රතිඥාවක් දුන්නා මේ මම කොහොවත් ඉඩ දෙන්නේ නැහැ. රට කෑලි වලට කැඩෙන විදිහක් හදන්න දෙන්නේ නැහැ. බෞද්ධ ආගමට තියෙන තැන මම නැති කරන්නේ නැහැ. තිබ්බටතරී ඉස්සරහට ගන්නම් සර් නැති කරන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි මේ කිව්වයි කියලා එතුමා ආවිලා ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ. එතුමා ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා මන්ත්‍රීවරු 225ම එකඟතාවය 225න් 3/2 එකඟතාවයක් අරගෙන ඒක කැබිනට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක රටේ ජනතාවගේ එකඟතාවය අරගෙන ගේන ව්‍යවස්ථාව. ඒක නම් මම කියන්නේ මේ හැමෝම ව්‍යවස්ථාවක් ඕනේ කියපු මිනිස්සු මේක දේශපාලන අරගලයක් කරන්නේ නැතුව මේ රටේ ප්‍රශ්න විසඳන්න. මොකද ආයුධ ගන්න බෑ අපිට. රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ආයුධයකට එන්න බෑ. කවුරුත් එක්ක සාකච්ඡා කරලා පොදු තීන්දුවකට යන්න ඕනේ. ඒකට තමයි අපි මහස් වෙන්නේ. ඒ වගේම මේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിතුමා විශේෂයෙන්ම නාමල් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා අපි ඉල්ලීම් කරනවා. අසාධාරණ වැඩ වෙනවා. ඒවට ආණ්ඩුව උත්තර දෙනවා මදි කියන්නේ. අපි පිළිගන්නා කරුවන්. ඒක තමයි එදා මාධ්‍ය කරුවන් කී දෙනෙක් මරුවද මේවා කියන්න ගිහිල්ලා. එතකොට මාධ්‍ය කරුවන් 44ක් මරලා තියෙනවා. ඉතිහාසයේ කිව්ව බැලුවොත් මේවා මේ ප්‍රශ්න කතා කරන්න කියලා. උද්ඝෝෂණය කරන මිනිස්සු කී දෙනෙක් මරුවද? උද්ඝෝෂණය කරපු මිනිස්සු මගේ ගමෙත් මරුවා. උද්ඝෝෂණය කරන මිනිස්සු මරුවා. මාධ්‍ය අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදීන් කොච්චර නේද මේවා කියන්න ගිහිල්ලා.
අද එහෙම නෙමෙයි. අද වාතාවරණයක් නිර්මාණය කරලා තියෙනවා මිනිස්සුන්ට දැනගන්න. දැන් ඔබතුමා කියපු අරුබුද සහ කුමන්ත්‍රණය ඇති වෙන්නේ එක හේතුවක් තමයි රට විනිවිදයි. කතා කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. අධිකරණයේ ජනාධිපතිතුමාට විරුද්ධ වුණත් තීන්දුව දෙන්න තරම් අධිකරණයේ ශක්තිමත් වෙලා තියෙනවා, ස්වාධීන වෙලා තියෙනවා. ඉස්සර ජනාධිපති කෙනෙකුට විරුද්ධව අධිකරණයේ තීන්දුවක් දෙනවද ගත්ත තීන්දුවකට. අද මේ රට ඒ තැනට අපි ගෙනත් තියෙනවා. එතකොට අද තොරතුරු දැනගැනීමේ පනත. දැන් මෙතුමා කෝගේ සමහර නිලධාරීන් ඉන්නවා, සමහර දේශපාලකයෝ ඉන්නවා. ඒක හොරෙන් කරගෙන වහගෙන දඟලලා කවුරුත් දන්නේ නැහැ හොඳයි කියලා ඉන්න. සමහර ගමේ පාර කොන්ක්‍රීට් කරලා මම පහුගිය දවස් දැක්ක දේවල්. ගල් කුඩු දානවා, ගල් පස් දානවා කියලා ලක්ෂ 2-3 හොරකම් කරලා තිනවා. ගමට ගිහිල්ලා බැලුවම මම කියනවා අනේ ෂෝක්නේ. පාර නියමයට කොන්ක්‍රීට් කළා. හැබැයි මේ ඇස්තමේන්තුවේ තියෙනවා ගරු මන්ත්‍රීතුමා ගල් කුඩු ලක්ෂ 2ක දානවා. ඒක දාලා නැහැ. මිනිස්සු දන්නේ නැහැ මේක. මම කියන්නේ මෙන්න මේ වගේ ජනතාව රවට්ටගෙන විවිධ කණ්ඩායම් වැඩ කරන ඒවා තියෙනවා. ඒකට තමයි මේ රජය දුන්නේ. මේක ජනාධිපතිට විසඳන්න බෑ. මේක අගමැතිට විසඳන්න බෑ. පොලිසියට විසඳන්න බෑ. ජනතාවට බලය දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත කියලා පනතක් දුන්නා. දැන් ඉදා අපි දැක්කනේ හම්බන්තොට වරායට මොකද වෙන්නේ කියලා අහන්න മന്ത്രിවරයා වශයෙන් අපි ගියාම අපේ වාහන කුඩු කළේ නැද්ද? යන්න දුන්නද? පිස්තෝල අරන් ආවේ නැද්ද? දුන්නද? නමුත් අද වර්තමාන ආණ්ඩුව අපි කියලා තියෙනවා ජනතාවට බලය දුන්නා. මේ සල්ලි മന്ത്രിතුමාගේ නෙමෙයි. මේ සල්ලි අගමැතිගේ නෙමෙයි. මේක ජනාධිපතිගේ නෙමෙයි. ජනතාවගේ සල්ලි. ඒක ජනතාවට අයිතියක් තියෙනවා මේක ප්‍රශ්න කරන්න. ඒ වගේම ඔබතුමා අරගල ගණනාවක් කරලා ගොවියන්ට උදව් කරලා දෙන්නේ නැද්ද? නමුත් එදා තිබිච්ච වාතාවරණයන් ඔහොම කරන්න පුළුවන්. මිනිහෙක් එනවාද එළියට? ගහලා වෙඩි තියලා මරනවානේ. නමුත් ඒ අරගල වලින් ලබාගත්තු සහනය එතුමා ප්‍රකාශ කළා. ලබා නොගත්තු ඒවත් තියෙනවා. ඉතින් මං කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී එක දවසෙන් නිර්මාණය කරන්න බෑ. නමුත් යම් තැනකට අපි ඇවිදලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන අභියෝග, ඒ වගේම අර්බුද, ඒ වගේම කුමන්ත්‍රණ අපි සාකච්ඡා කරමින් ඉන්නේ පිළිබඳව. ඊළඟ වටේදී අපි මාධ්‍යවේදීන් සමග තවදුරටත් මෙතනින් එහාට අරගෙන යමු සංවාදය. අර්බුද කුමන්ත්‍රණ ජය ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? අපේ ආරාධිතයින්ගේ පාර්ශවයෙන් කාරණා ගණනාවක් ගැන අවධානය යොමු වුණා. අපි නැවතත් දෙවන වතාවටත් මාධ්‍යවේදීන් මෙතන යොමු වෙන්නේ ශ්‍රීපාල් දුරේකා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති රිජනල් කුරේ මහත්මයාගෙන් මම ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. ඔබතුමා ඉතාම හොඳ ප්‍රවේශයකට ආවා. ඔබතුමා තමයි මෙතන ඉන්න ප්‍රවීණම දේශපාලඥයා විදිහට. ඔබතුමා කිව්වා මේ අර රාජ්‍ය භාෂාව විදිහට සිංහල භාෂාව පමණක් කතා කිරීම යම් කිසි ගැටලු තත්ත්වයක් නිර්මාණය වෙන උනා කියලා. ඒක ඔබතුමා පෞද්ගලිකව හිතන දෙයක්ද නැත්නම් ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඒක? මං හිතන්නේ ඒක දැන් මුළු ලංකාවම පසක් කරගෙන ඉවරයි. ඒක නිසා ඒක නිවැරදි කරලත් ඉවරයි. ඉතිහාසයේ ඒ වැරද්ද කිරීමෙන් මහා ප්‍රතිවිපාක ඇති වුණා. දැන් ඒක නැති කරලා තියෙනවා. දැන් දකුණෙත් සිංහල ඉගෙන ගන්නවා, දෙමළ ඉගෙන ගන්නවා, භාෂාව ගොඩනගා ගන්න විශාල උත්සාහයක් දරනවා. මම ඔබතුමාගෙන් එක මතු කරන්න ඔබතුමා කියන්නේ මේ ඔබතුමා දෝෂාරෝපණය කරා දේශපාලන පක්ෂ වල විතරක්. ඒක දේශපාලඥයින්ට පෞද්ගලිකව එහෙම මේ ඒක වගකීමක් ගන්න ඕනේ නැද්ද? මම මේ කියන්නේ පංචස්කන්ධවල නම් මම දාන්න කැමති නැහැ. පක්ෂ ධාරාවන් මතවාදයන් ගැන කතා කරන එක වඩා හොඳයි කියලා. මොකද අද අපේ රටේ දේශපාලන මතවාදයක් ශක්තිමත්ව නැති නිසා, මතවාදී අරගලයක් නැති නිසා, න්‍යායික අරගලයක් නැති නිසා අද පංචස්කන්ධ අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම කැමති නැහැ මේ පංචස්කන්ධ අරගලයට සහභාගී වෙන්න. මම කැමති වෙන්නේ ප්‍රතිපත්තිමේ දාර්ශනික වශයෙන් මේක හරිද වැරදිද කියලා කියන්න. දැන් ඔබතුමා හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා විදිහට මම තව කාරණාවක් ඔබතුමාගේ මතු කරන්න කැමතියි. දැන් පොහොට්ටුවේ දැන් පෙරමුණේ හිටපු නගරේ පළාත් සභා මන්ත්‍රීවරයා කිව්වා, විරසිංහ මහත්මයා කිව්වා මේ උතුරේ ත්‍රස්තවාදී නැවත නැගිටීමක් තියෙනවා කියලා. එහෙම දෙයක් ඇත්තටම එහෙම මොකද දැන් එතුමා ලොකු චෝදනාවක් කරා. හිටපු මන්ත්‍රීවරයෙක් විදිහට සහ පක්ෂික මේ සමාජිකයෙක් විදිහට උතුරේ ওই කිනාකරේ ත්‍රස්තවාදී නැවත නැගිටීමක් තියෙනවද? මම ඔබතුමාගෙන් මේක අහන ඔබතුමා උතුරේ හිටපු ආණ්ඩුකාරවරයා විදිහට එහෙම තත්ත්වයක් ඇත්තටම තියෙනවද වර්තමානයේ? මෙහෙමයි. මහවරුසාව තුරල් කරාට පස්සෙත් ගොඩබිමේ තෙත එකපාරට නැති වෙන්නේ නැහෙනි. ඒ නිසා සමහර විට තාමත් විශ්වාස කරනවා ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒ විතරක් නෙවෙයි ඒ මත ඉඳගෙන නැවත ඒ ව්‍යාපාර ගොඩනගන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ඩයස්පෝරා එකේ 80%ක් අද වෙනස් වෙලා ගින් 10%ක් විතර
තාමත් උත්සාහ කරනවා අර මතවාද ඉස්සරහට ගන්න. ඒ නිසා මට කියන්න බෑ මේ ගිනි පුළුඟු නෑ කියලා. හැබැයි ලැබ් ගින්නක් මහ ගිනි මැලයක් අවුලවන්න ඒකට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. මොකද ජනතාව අවුරුදු 30ක් මේ විඳ වේදනාව මේ තරම් දරුණු විදියට විඳේ දකුණටත් වැඩිය උතුරේ ජනතාව. ඒ නිසා වුන් නැවත සන්නද්ධ අරගලයකට නැගිටීමට කිසිසේත් අනුමැතිය දෙන්නේ නැහැ. අජිත් මානපුර මන්ත්‍රීතුමා ඔබතුමා මේ දැන් ඔය සේනා දළඹුවගේ කතාවේදීත් ඔබතුමා මතු කරා දෙයක් තමයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ දැන් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා යම්කිසි ආකාරයක දැන් වගා හානි වෙච්ච ගොවීන් පිරිස හඳුනගෙන තියෙනවද කොච්චර ප්‍රමාණයකට හඳුනගෙන තියෙනවද අපි දන්න විදිහට දැන් මම කෘෂිකර්ම ඇමතිනේ මේ ඔබතුමා නියෝජ්‍ය ඇමතිවරයා පරිසර නියෝජ්‍ය ඇමතිවරයා විදිහට මට අදාළ විෂය නෙමෙයි. නමුත් රටේ ජාතික ප්‍රශ්නයක් වශයෙන් අපි එකට මැදිහත් වෙලා තියෙනවා. ඒතකොට ඊ අපි සාකච්ඡාවක් තිබ්බා ගමතුමත් එක්ක එතෙන්දී කෘෂිකර්ම ඇමතුමාගෙන් ප්‍රශ්න කරා මොනවද දැන් ගත්ත පියවර මොනවද තියෙන දේවල් කියලා ගමතුමා ප්‍රශ්න කරපුවාම එකක් තමයි අර කිව්වා වගේ මේක එක විසඳුම් එකකින් විසඳන්න බෑ මේකෙන් මේක ඉවර කරනවා කියලා කියන්න බෑ. දැන් එක එක මතාව සමහර ලාවට මේ කෘමියව කන කෘමියෙක් බෝ කරන්න පුළුවන්. මම ඒක ගැන ඔබතුමාගෙන් අහන්නේ දැන් අද දැනගන්න ලැබුණා මේ පිටරටපත් වෙච්ච ගොවීන්ට වන්දි ගෙවන්න රුපියල් මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. දැන් ප්‍රමාණය හඳුනා ගන්න නැතුව එහෙම මුදලක් නෑ දලව දැන් මෙහෙමයි අපි දලව හඳුනාගෙන තියෙන මට්ටමින් ඕක අපේ හඳුනා ගැනීමට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නැවත මොකද මේක ජාතික ප්‍රශ්නයක් නේ කැබිනට් එක මේක අනිවාර්යයෙන්ම තව මදි නම් තව දෙනවා. හැබැයි දැන් තාමත් දැන් අර මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේ තාමත් පහුගිය කාලේ නියඟෙන් හරියටපත් වෙච්ච ජනතාව තාම වන්දි කියලා ගෙවීමක් ඉවර කරලා නෑ ගෙවලා තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා කියන එකයි තුමා කියන්නේ ගෙවලා තියෙනවා. ගෙවලා තියෙන කොටසක් නේද? මම ඇත්තටම මෙහෙමයි. සුළු ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. හැබැයි මුල් වටේ 40000ක් දෙන්න පොරොන්දු වුණා. ඒකෙන් ගෙව්වේ 10000යි. මම මේ කාරණේ මතු කරන්නේ කැපුවා. ඊළඟට ගොවියා රක්ෂණය වුණානේ. රක්ෂණය කරපු ගොවියට අක්කරයකට 40000ක් දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්න එක ගොවියගේ අයිතියක්. ඒක පිනට දෙන එකක් නෙමෙයි. ඒතකොට මේකේ ගත්තොත් එම 175කට විතර ගොවින්ට මේක ලැබිලා නැහැ. 125කට ආසන්න ප්‍රමාණයකට තමයි ලැබිලා තියෙන්නේ. දැන් අද උදේ මම හිටියේ සියමලාන්ඩුවේ ගොවි ජනතාවට ගත්තොත් එම රුපියල් 80000 බින්දින් ගොවියට හම්බෙලා තියෙන රුපියල් 5000යි සමහර අයට 6000යි. ඒක තුල ගොවි ජනතාවට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි ලැබෙන දේ මදි කියනවා කවදාවත් අපිට ඇති වෙන්න ලැබුණා කියලා එහෙම කියන්නේ නැහැ. මෙතුමා කිව්වාගේ සමහර දේවල් තියෙනවා පොරොන්දු වෙලා නොදීපු දේවල් තියෙනවා. හැබැයි මේව ගැන දැන් ඉහළට දැනුම් දෙන්න ඕනේ. ඒකට උද්ඝෝෂණ ව්‍යාපාර හරි හෝ ඒවා ඉල්ලීම් ඒ වගේ දේවල් ගන්න තියෙනදී ඒක නෑ ජාති දෙකකට ගරු බද්දුතුමා ගොවියට නීල වාසිය ලැබෙන්න තියෙන එක. සමාගමක් නම් ඒක රක්ෂණය කරන එක තියෙන එක රජයෙන් දෙන එකක් නෙමෙයි. දැන් අපි සුරක්ෂා රක්ෂණය කළා. ඒක රක්ෂණ සමාගමකටනේ අපි සල්ලි දෙන්නේ. ඒතොර ඒ රක්ෂණ සමාගම වෙන රටක් එක්ක රක්ෂණය ඒ රිස්ක් එක ඒ අවදානම බෙදාගෙන කටයුතු කරනවා. හැබැයි මේ වගේ වල අඩුපාඩු ඇති. හැබැයි අඩුපාඩු අපි කියන්න ඉඩ දෙනවා. ඉස්සර වගේ සුදු වෑන් එකෙන් උස්සගෙන යන්නේ අඩුපාඩු කියවන මිනිහව. මගදී මරලා අඩුපාඩු කියන මිනිහව. ඒ කියන්නේ ඒ අඩුපාඩු ඇති මේ රටේ අඩුපාඩු තියෙනවා හදන්න ජනතාවට බලය දීලා තියෙනවා. කතා කරන්නේ. ගෞරවනීය නියෝජ්‍යමතුමා දැන් ඔබතුමා කියන කතාව හරි. නමුත් දැන් මම අහන්නේ ඔබතුමාගේ දැන් ওই වගේ ප්‍රශ්න ගොඩක මහ ජනතාව ඉන්න අතරේ දැන් ඔබතුමා පිළිගන්න ප්‍රශ්න ගොඩක් තියෙන මහ ජනතාවට කියලා. දැන් ඒ අතරේ ওই වගේ අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අතරම අවශ්‍යද රටට? ඉතින් මේක අවශ්‍ය නැහැ. දැන් මේක මම අහන්නේ ඔබතුමා නියෝජ්‍ය මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඔබතුමා පිළිගන්නවද මෙහෙම අවශ්‍යයි කියලා? මට අවශ්‍ය වුණත් ගේන්න බෑ. මට අවශ්‍ය නොවුණත් නොගෙන ඉන්නත් බෑ. මම ඔබතුමාගෙන් අහන්නේ මම අහන්නේ මෙච්චරයි. මම කියන්නේ ඒකට තමයි උත්තරේ. ඉතින් මේක කියලා විස්තරේ. එතකොට මේක දැන් මේ හැම නායකයෙක්ම මේ රටේ නායකත්වයේ ගත්තු හැම කෙනෙම ව්‍යවස්ථාවක් වෙනස් කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවානේ. ඒක ඕනේ නැත්නම් ගෲප් මීටින් එක තියෙනවානේ. දැන් මේකට තුනෙන් දෙකක් පක්ෂ නායක රැස්වීම තියෙනවානේ. මේකට තුනෙන් දෙකක් ඡන්දෙ ගන්න එපා. ඒතකොට පක්ෂ නායක රැස්වීමෙන් අහනවානේ. ඕගොල්ලෝ කැමති නැත්නම් මෙතෙන්ද කියලා තුනෙන් දෙක ෆේල් වෙන්නේ නැහනේ. ඒතකොට එහෙම නැත්නම් අතහැරලා දෙන්න හැකියි. හරි මේක පස්සේ දුවන්නේ. හරි මන්ත්‍රීතුමා දැන් ඒකටම සරලව මෙහෙම හෙව්වොත් දැන් ඔබතුමාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් පත් කරානේ ඔය නව ව්‍යවස්ථාවක් සකස් කරන්න. ඒකේ සභාපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ පහසුව සඳහා විද්වත් කමිටුවක් පත් කළා. ඒකේ 10 දෙනෙක් ඉන්නවා. හැබැයි අපි දන්න විදිහට සමාජිකයෝ දෙන්නෙක් ඊමේල් හරහා තමයි මේ ව්‍යවස්ථාවට අවශ්‍ය සියලු උපදෙස් දුන්නේ. එහෙමනේ?
එන්න ඇති. ඔබතුමා දන්නේ එක හරියද? මම ඒක ගැන දන්නේ නැහැ. ඔබතුමා දැනුවත් නැහැ. නෑ ඔබතුමා කියන එක හරියද? මම ඒක පිළිගන්නවා. හරි. එතකොට විද්වත් කමිටුවට එක වාර්තාවක් දෙන්න කිව්වම වාර්තා 3ක් දුන්නා. ඒ බව ඔබතුමා දන්නවද? එකක් වට තුනක් දෙන්න ඇති. ප්‍රශ්න නැහැ ඒක. නෑ ඒ 3ක් දෙන්නෙම මේ කියන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ටත් හරි පැහැදීමක් නැති නිසානේ. එතනදිම මේ කටයුත්ත මම කියන්නේ ඔබතුමා මෙච්චරයි. නතර කරන්න නැහැ කියන්නේ. අපි ඕකේ මූල ආවේ කොහොමද අගාවේ කොහොමද නෙමෙයිනේ මොන විදියෙන් හරි හදලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3න් 2ක් මේ පාර්ලිමේන්තුවේ විවාදයක් කරනව ජනතාවනේ මේ මොන විද්‍යුත් මණ්ඩලයේ හැදුවත් මොන මොකා මේක හැදුවත් මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවාද කරලා ජනතාවට ගැළපෙන එකක් විදියට මේක හදන්න එපා හැඩහුරුව. දැන් නියෝජ්‍ය ඇමතුමා දැන් ඕකට සම වෙන්න. දැන් මේක පිළිබඳව මේ තරම් මේ රටේ කතාබහ වෙන්නේ මේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සමාජිකව 21ක් ඉන්නවා. 21ක් හිටියට සුමන්දිරන් මහත්මයයි ජයම්පති වික්‍රමරත්න මහත්මයයි පිළිබඳව තමයි වැඩියෙන්ම කතා බහ වුනේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඇඟිලි ගැසීම් වැඩි කියලා. එහෙම චෝදනාවක් එල්ල වුණ බව ඔබතුමා පිළිගන්නවද? කවුරු ඇඟිලි ගැහුවත් පාර්ලිමේන්තුවේ 3න් 2ක් එන්න ඕනේ ගමේ ජනතාව ඡන්ද දෙන්න ඕනේ. කවුරු ඇඟිලි ගහුවත් අපිට මොකද? නෑ ඔබතුමා පිළිගන්නවද එවැනි ඇඟිලි ගැසීම් සිදු වුණ බව? ඊට නෙමෙයි ඕන කෙනෙක් ඇඟිලි ගහන. අපි කියන්නේ ඇඟිලි ගහන තරමට හොඳයි. පුළුවන් තරම් ඔක්කොම ඇඟිලි ගහන්න. ඇඟිලි ගහලා හොඳ හැමෝගෙම අදහස් නියෝජනය කරන එකක් ගේන්න. ගෙනාපම අපි බලා ගන්නම් පාර්ලිමේන්තුවේදී අපේ අදහස් දාන්න. දැන් ඕකෙන් වෙන්නේ අවසන් දැන් ලාල් විජේනායක මහත්මයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරා. රට වටේ ගිහිල්ලා මජාන අදහස් ගත්තා. ඔබතුමා ඔච්චර සරලව නම් මේක ගැන හිතන්නේ මේ වෙනකොට කෝටි කීයක් වියදම් කරලාද? මේ වෙනුවට ඔබතුමා මහජන මුදල් මේ වෙනුවෙන් කොච්චර වියදම් කළාද? ඔහම සරලව කතා කරන්නේ. රටක ව්‍යවස්ථාව අවශ්‍යතාවය හැමෝටම තේරුණානේ. ඒක තමයි රට කරවන ලියවිල්ල නේ. රට කරවන ලියවිල්ල තමයි ව්‍යවස්ථාව. ඒ කියන්නේ රටේ ප්‍රධානම ලියවිල්ල. ඒකට මුදල නෙමෙයි. ඒ ලියවිල්ල නිවැරදි ආකාරයට නිර්මාණය කරගන්න එක අපිට ඒක දීර්ඝකාලීනව තියෙන දෙයක්. මේ හැම නායකයෙක්ම මේ රට පාලනය කරපු මිනිස්සු කියනවා නම් ව්‍යවස්ථාවක් ඕනි කියලා කියනවා නම් දේශපාලන ભેදකින් තොරව. ඒ කියන්නේ රට කරවන මූලික ලියවිල්ල අවුල් කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ මූලික ලියවිල්ලක් ඕනේනේ. ඒ මූලික ලියවිල්ලනේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එක නිර්මාණය කරන්නේ. රටක ප්‍රජාතන්ත්‍රවාදී නැතුව ඒකාධිපතිවාදී නම් තියෙන්නේ. මොන රටක් කොච්චර විඳන් කරලා තේරුමක් තියනවද? ඒක ඇයි ඔබතුමා ඔය බව ඔබතුමාගේ නායකයන්ට පැහැදිලි කරන්නේ? නායක දන්න හිතන්නේ නම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරලා තියෙන්නේ. ඒ සියලු දෙනාම ඇඟිලි ගස්වන්න ඕනේ හිතන්නේ. ඇඟිලි ගහන්න නැත්නම් වැරද්ද. හැම කෙනාම ඇඟිලි ගහන්න ඕනේ. ඇඟිලි ගහලා තමුන්ගේ ප්‍රශ්න කියන්න ඕනේ. මේක හැඩුරුව හදා ගන්න ඕනේ. ඔක්කොමලා සාකච්ඡා කරන්න. හරි අවසන් වශයෙන් ජනමත විචාරණයකට නොයන ආකාරයේ ඇතිවන සංශෝධන ඔබතුමාලා ගේනවද? නෑ. අනිවාර්යෙන් ව්‍යවස්ථාවක් මට ගේන්න බෑ. අපේ පක්ෂයට ගේන්නත් බෑ. ආණ්ඩුවට ගේන්නත් බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු ටික තමයි මේක ගේන්න ඕනි. ඔක්කොමලා. ඒ කියන්නේ මට තනියම ගේන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයට ගේන්න බෑ. නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගේන්න බෑ. අපි ඔක්කොමලා එක්ක වෙලා 3න් 2ක පාර්ලිමේන්තු කණ්ඩායමක් වෙන ව්‍යවස්ථාව කිසි විටක ජනමත විචාරණයකට නොදාන්නේ නැහැ. අනිවාර්යෙන් මම මෙතන කියන්නම් අනිවාර්යෙන් ජනමත විචාරණය ඔබතුමා දානවද නැද්ද කියන එක නෙමෙයි මම අහන්නේ. මගේ නිමන්නේ ඒක මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙම මම දන්නවා. ඒක නෙමෙයි මම අහන්නේ නියෝජනතුමා. මම අහන්නේ ජනමත විචාරණයකට යා යුතු කාරණා තියෙනවනේ. ඒ වගන්තිවල සංශෝධන උල්ලංඝනය වෙනවා නම් තමයි යන්න වෙන්නේ. ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයේ සංශෝධන ගෙනල්ලා මේ ක්‍රියාවලිය අවසානයේ නිමා කරනවද ඔබතුමාලා? එහෙම දැන් අපි තුමුකෝ දැන් 19 සංශෝධනයක් ආවනේ. ඒ දැන් එදා ඉඳන්ම ව්‍යවස්ථාව හදපු දායින් නම් විවිධ ආණ්ඩු සංශෝධන අරගෙන ආවනේ ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැති දේවල්. ඒතකොට ඒවා ප්‍රශ්න දිගටම ආවනේ. සමයන රෙජිනල් පුරේ මහත්මයාට තේරෙන විදියට වැටෙන විදියට සමයන මතුමා උත්තර දෙන්න දීලා එතන උත්තර දෙන්න. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගෙනත් තියෙනවා 20 වෙනි සංශෝධනය කියලා එකක්. ඒක උනත් මුළු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ කැමති නම් මේ ඒවල එක විරුද්ධතාවයක් නැත්නම් අපේ විරුද්ධතාවයකුත් නෑ අපි සහයෝගය දෙනවා මේක අවුලක් නැත්නම්. ඒක අපි වාද විවාද කරනවා අඩුපාඩු කතා කරනවා මේක එකපාර එකක් නෙමෙයි. ඒ වගේ සංශෝධනයක් නැතුව ගේන්න පුළුවන් එකක් තියෙනවා නම් ඒත් කමක් නෑ ප්‍රශ්න විසඳෙන්න. රෙජිනල් කුරේ මහත්මයා ඔබතුමා හිතන විදියට දැන් මේ ලොකු විවස්ථා බිල්ලෙක් මවලා අවසානයේදී ජනමත විචාරණයකට තුඩු දෙන ආකාරයේ කාරණා නැතුව යම් කාරණා ටිකක වෙනසක් කරලා විතරක් මේ කටයුතු නිමා වෙන්න සැලැස්මක් මොකක් හෝ කුමන්ත්‍රණයක් තියෙකල ඔබතුමාට හිතෙනවා නෑ මෙහෙමයි මම නැවත වශයෙන් මන්ත්‍රණය සම්මන්ත්‍රණය හා කුමන්ත්‍රණය අතර පරතරය අපි උතා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට
පාර්ලිමේන්තුව තුළ සම්මත කරනවා නම් ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒක ව්‍යවස්ථාපිත මහජනයා දැනුවත් කරන කවුරුත් දන්න අඳුරන අහගෙන සාකච්ඡා සංවාදය තුළ ස්ථාවර කරන එකක් කුමන්ත්‍රණයක් නෙවෙයි ඒක සම්මන්ත්‍රණයක්. එතකොට එතෙන්දී අපිට පිළිකෙව් කරන්නත් පුළුවන් සම්මත කරන්නත් පුළුවන් සාකච්ඡා කරන්නත් පුළුවන්. දැන් මම දකින්නේ එක දෙයක් පැහැදිලි. නූපන් දරුවට කේන්දර හදනවට වැඩිය මේක දැන් අපි මෙවැනි ළමයා හම්බෙන්න ඉස්සෙල්ලාම මූ පිරිමියාද ගෑණියාද අපේ පවුලට මොනවා වේද කේන්දරේ පාල් වෙච්ච එකෙක්ද කියලා කියනවා. දැන් මේ වෙලා නෑ මේ අපේ නෑ ඉපදිලා නෑ දැන් වාර්තා පහක් මේ වාර්තා පහක් දාලා උපද්දන්න මේක කෙටුම් පද නෙමෙයි ඒක පිළිගන්නවා. මම දකින විදියට මෙතන ඉන්න වැඩිම කාලයක් දේශපාලනය කරපු මිනිස්සෙක් හැටියට ඔය සටන් පාට කියලා වැඩ වර්ජනය කරලා පෙළපාලි ගිහිල්ලා හිරේ ගිහිල්ලා ඔය ලස්සනට කියපු මිනිහෙක්. මම එකක් කියන්න කැමතියි මේක එලි දක්වන්න වෙනවාමයි. හැංගි නැතුවත් නටන්න වෙන්නේ එළියේ. ඔය මොන ඒව කරත් ගේන්න ඕන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට හොරාගෙනල්ලා මේක සම්මත කරන්න බෑ. එදාට අපේ සියලු දේශප්‍රේමී සියලු මානව හිතවාදීන්ට මේක පිළිකෙව් කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නොකරගෙන આવොත් තමයි අන්න එතෙන්දි තමයි වැරද්ද. දැන් නියෝජ්‍යමතුමා මෙච්චර මේ ගැන අපි කතා කරන්නේ දැන් පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂය ගිය ඔක්තෝබර් 26 කලින් ගෙන ආපු හැම පනතක්ම හරි අලුතෙන් ගෙන ආපු යම්කිසි අලුතින් මහජනතාව ඉදිරිපත් කරනවා කියන අපිට මු සිංගප්පූරු ගිවිසුම ගැන. ඔව්. ඒ කිසිම දෙයක් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේත් නැතුව අඩුම තරමේ කැබිනට් එකේ කතා කරලා පාර්ලිමේන්තුවේ වාද විවාදත් කළා. කරුම නියෝජ්‍යමතුමා චෝදනා තිබුණා. නෑ ඔබතුමනි සහභාගී මේ වගේ වැරදි වෙනවා. ඇත්තම කියන්න. කෝවිලේ කපුවගේ පුතාට පුළුවන්නේ අපිට කරන්න බැරි දේවල් හුඟක් දේවල් කරන්න. මේ කැබිනට් කියලා ගැහුවට සමහර තැන්වල කිචන් කැබිනට් කියලා එකක් තියෙනවා. කැබිනට් එක ඇතුලේ හොරා වෙනම කණ්ඩායමක මේ ඇමතිවරු දන්නෙත් නෑ මම දන්නෙත් නෑ මන්ත්‍රීවරු දන්නෙත් නෑ. මේක තමයි කොයි ආණ්ඩුවලත් ඇත්ත තත්ත්වය. ඒක තමයි. ඒක නිසා ඒක හරි. ඔබතුමීලා මේක මතු කරන එක ඉස්මතු කරන එක ජනතාවගේ ආරක්ෂාව සඳහා මේ අවධානය තොරතුරු ඉදිරිපත් කරන මේක හොඳයි. මේක එළියට අදින්න ඔබතුමීලා දරන උත්සාහයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒකට අපි විරුද්ධ වෙන්නේ. ඒක අවශ්‍යතාවය. ඒතකොට තමයි මේක එළිදරව් වෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් මේගොල්ලෝ මොනවා කරුවත් එතකොට අපේ විපක්ෂයක් කියනවා ශක්තිමත් විපක්ෂයක් කියනවා මෙතුමන්ලා අපි ඉන්නවා මේගොල්ලන්ගේ යුතුයකම තමයි එවැනි හොරෙන් කරන දේවල් වලට ඉඩ නොදීම. දැන් උදාහරණයක් ඇටියට පහුගිය කාලය තුල ඒ වගේ ගණනාවක් අපිට වළක්වන්න පුළුවන් වුණානේ. වළක්වන්න පුළුවන් වුණා. වැට් පනත නඩු දාලා දුන්නා. ඒ වගේ පරදුනා. ඒ නිසා අපි ඒක ගැන සටන් කරමු. නිරන්තර අරගලයක් තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ ඇසට වැලි ගහලා දේවල් ඉදිරිපත් කරන නිසා තමයි මිනිස්සුන්ට ඔබතුමාලා මෙතන විශ්වාස අපි තමයි මේ සටන් කරන්න පුළුවන් බිම හදලා දීලා තියෙන්නේ. ඉස්සර පුළුවන් වුණාද උසාවියට ගිහලා ආණ්ඩුවට නඩුවක් පෙරදෙන්න වුණාද? ඒ කාලේ ආණ්ඩුවේ නඩුව පෙරදුනා නම් අග්‍රවිෂකාරයා එළවලා දාලා. එහෙම නැත්නම් නඩු වහන එක්කෙනා ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ නෑ. ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකා පොඩ ඉන්න මන්ත්‍රීතුමා කිසිම දෙයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ එහෙම දේවල් කළා. ජනතාවගේ හැට බැලි ගහලා මොනවාරි එහෙම ව්‍යවස්ථා මගට ගේන්න ඒව කරන්න බෑ ප්‍රායෝගිකව කරන්න බෑ. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මොකද මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන කියන හැබැයි එකක් තියෙනවා. පොඩ මේ ව්‍යවස්ථාව වෙනස් වෙනවා. ඒක කිසිම ගැටලුවක් නෑ විවාදයක්. ඔය මොනවා කිව්වත් මේ රටේ ව්‍යවස්ථාවක් සමහර නියෝජ්‍යමතුමා ඒක නොකළ යුතු දෙයක්. හොඳයි නියෝජ්‍යමතුමා සමහරවිට ඔබතුමා කිව්වනේ ජනතාවගේ ඇහැට වැහෙලි ගාලා ගේන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමාලා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම ගෙනල්ලා තියෙන්නේ වැලි ගහලානේ. පළාත් සභා සංශෝධන පාඩම 19 වෙනි දැන් ජනාධිපතිතුමාට අගමැති පත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට අගමැති පත් කරන්න පුළුවන්. ඉවත් කරන්න බෑනේ. පළාත් සභාව ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදය කතා කරා ස්වාධීන කොමිසම් සභාව කොහොම මැතිවන කොමිසම් සභාව. ඡන්ද තියාගන්න බැරි කොමිසම් සභාව කියන්නේ. මේගොල්ලෝ ඡන්ද කරපටි මේ රටේ ජනතාව දන්නේ නැද්ද? එක කෑල්ල කඩ ඡන්ද කරලා මේ රටේ ඡන්දය දෙකලේ ගෑනුන්ගේ රෙදි ගලේ කො ඡන්ද කරලා පළාත් සභාව ඡන්ද තියාගන්න බැරි එව්වේ. ඡන්ද තියාගන්න බැරි මොකද බය?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දෙගොල්ල එකතු වෙලා ගෙනපු ආණ්ඩුව ඔබතුමාලා විශ්වාස තිබ්බනම් අර කක්කුසි දොරෙන් ඇවිල්ලා අගමැතිකම ගනීද? කක්කුසි දොරෙන් ඇවිල්ලා අගමැතිකම ගන්න රටේ. මේ චන්දගෙන විශ්වාසයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ රට වික්ක ඉඳගත්තේ. රනිල් වික්‍රමසිංහ වරායකට ඉන්න මහා බැංකුව හොරගම් කරපු නිසා කොටියට රට දුන්නේ නිසා බැංකුවේ කරන්නේ. රනිල් වික්‍රමසිංහ පණ නැති නිසා. සජිත්කව ගන්න එක කරනම් බලපෑම් එක්කව පෙරේදී ඒගොල්ලෝ එකතු වෙලා ගේම තියලා දැන් මෙතන බොරුවට රණ්ඩු වෙනවා. බොරුවට රණ්ඩු වෙනවා. ඒගොල්ලෝ ආණ්ඩු කරුවේ. ගරු නියෝජ්‍යමතුමා ගරු මන්ත්‍රීතුමා දෙකොල්ල එකට ආණ්ඩු පුංචි කාරණයක් දෙකොල්ලම පාර්ලිමේන්තුවටම ගෙනලා දැන් මේ පළාත් සභා මෙතුමාලා කියන මාතෘකාවට හරි මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නියෝජ්‍ය ඇමතිතුමා ගරු නියෝජ්‍යමතුමා දැන් පළාත් සභා 6ක නිල කාලය අවසන් වෙලා තියෙනවා. අපි එතනට එමුකෝ පොඩ්ඩක්. දැන් මේ අර්බුද කුමන්ත්‍රණනේ දැන් කොතන හරි කුමන්ත්‍රණයක් දන්නේ නැහනේ. හැබැයි පළාත් සභා 6ක නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ වගේම පළාත් සභා සීවඳින්න කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයටපත් කරලා තියෙනවා. ඒ කාලේ පළාත් පාලන ඇමතිතුමත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. අගමැතිතුමාගේ මූලිකත්වයෙන් අභියාචන කමිටුවක් පත් කළා. මාස 2ක කාලයක් ඔබතුමාලට දුන්නා. මාස 2කේ කාලයක් ඉවරයි. දැන් ගත වෙච්ච දින 50 ආණ්ඩුව තියෙනකොට තව විනාඩියක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කාලේ දින 50 කාලෙදී කැබිනට් එකට යෝජනාවක් ගෙනාවා. ඒත් ෆයිසර් මුස්තාෆ් මහත්මයාමයි මනාප ක්‍රමයට පළාත් සභා තියන්න කියලා. ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ. දැන් ඔබතුමාලට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එක දෙයයි ඉතුරු. ඔබතුමාලා දැන් කැබිනට් අනුමැතිය ආයි ගන්න ඕනේ නැහනේ. දැන් ඔබතුමාලත් කිව්වා මනාප ක්‍රමයේ ගේන්න කියලා කොට්ටාශ ක්‍රමයට විරුද්ධයි කියලා. මුස්ලිම් කොංග්‍රසෙත් කිව්වා. ගොඩක් පක්ෂ කිව්වා. දැන් පාර්ලිමේන්තුවට කවද්ද යෝජනාව ගේන්නේ පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්න කියලා. ඉතින් ඒ කියන්නේ දැන් අපේ කැබිනට් අනුමැතිය ගන්න වෙයි. හැබැයි අපි කැබිනට් අනුමැතිය දෙනවා. මොකද මේ හොරා අගමැති කෙනෙක් ඉන්න කැබිනට් එක අපි පිළිගන්නේ නැහැ. ඒ කැබිනට් එක අපි පිළිගන්නේ නැහැ. කැබිනට් එක පිළිගන්නවද? ඒ කැබිනට් එක පිළිගන්නවද? කවුද පිළිගන්නේ? අඩුවනේ අධිකරණය පිළිගත්තෙත් නැහැ, පාර්ලිමේන්තුව පිළිගත්තෙත් නැහැ. නමුත් අපි කැබිනට් එකෙන් ඉතා ඉක්මනින් ඒක අනුමත කරලා දීලා වහාම ඡන්ද තියන්න කියන එක තමයි අපිත් ඡන්ද ඔබතුමා ඡන්ද තියන්න. ඔයාලා බයයි කයිවාරුව ගා ඉන්න නිසා. හරි මම දන්නේ අපේ මේ වටේ කාල සීමාව අවසන් වෙනවා. පළාත් සභා මැතිවරණයට දෙගොල්ලම සූදානම්ද කියන ප්‍රශ්නේ තියමින් අපි මේ වටේ අවසන් කරනවා. ඊළඟ වටේදී හමු වෙනවා. අපි මුහුණ දීලා සිටින ඉන්න අර්බුද කුමන්ත්‍රණ ජය ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු මඟ කුමක්ද? මේ අපේ සාකච්ඡාව ටිකක් පුළුල් විෂයන් එක්ක යන්නේ. අවසානයේ අපි නතර වුණා පළාත් සභා මැතිවරණය ළඟින්. ඒ මාධ්‍යවේදීන්ගේ වටේ වෙලාවේ අපි නැවතත් අපේ අවසාන වටේට යන සූදානම් වෙන්නේ විනාඩි 3 බැගින් ඔබතුමාලට හිමි වෙනවා. අවසාන වටේ ආරම්භ කරන්න අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී WD වීරසිංහ මහත්මයාට ආරාධනා කරනවා. අපි කියන්න ඕන අද මාතෘකා වුණේ කුමන්ත්‍රණ පිළිබඳව මේ රටේ ප්‍රශ්න ගැන කතා කරේ අපි විශේෂයෙන්ම දැන් මේ රටේ කුමන්ත්‍රණ ගොඩයි. මෙහෙම ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ජේ.ආර්ට බැරි වෙච්ච ප්‍රේමදාසට බැරි වෙච්ච චන්ද්‍රිකාට බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ උතුරයි නගරේ කොටියට ලියලා දීලත් ඉවර කරන්න බැරි වුණේ යුද්ධේ ඉවර කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එහෙම ඉවර කරපු රට නැවත කොටියට දෙනවා නම් මේ රටේ මහ බැංකුවට ගහලා අද ගොවියාගේ බඩර ගැහුවාගේ අද බදු පිළ බදු ගහලා අද දුම්බද්ද ගහලා අපි කියන්න ඕන දුම්බද්ද ගහලා දැන් කාබන් බද්දකුත් ගැහුවා. කවුද මේ කාබන් බද්ද ගෙවන්නේ? කාබන් බද්ද ගෙවන්න පුළුවන් පාඩුව එක යන මිනිහට. හැබැයි බස් එකේ යන මිනිහා තමයි මේ රටේ අහිංසකම දුප්පත් මිනිහා මෝටර් සයිකලයක් ගන්න නැති බයිසිකලයක් ගන්න නැති මිනිහා. බස් එකේ ටිකට් එක වැඩි කරාම කාබන් බද්ද ගෙවන්න වෙලා තියෙන්නේ බස් එකේ යන මිනිහට. අහිංසකම මේ රටේ මිනිහට. මේ ආණ්ඩුව බදු පිට බදු ගහලා සුද්ධ ගහපු බදු ටික වලින් 1යි 2යි තව ගැහුවේ නැත්තේ. ඒක නේසුකුවා ජනප්‍රිය වෙන්න හදනවා කියලා. ජනප්‍රිය වෙන්න දෙයක් නෑ අමතුමෝ. ඔබතුමාලාගේ අගමැතිතුමා ඉදිද්දි
ඔබතුමාලා ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉඳිද්දී ජනප්‍රියම නායකයාට මේ රටේ මිනිස්සු සැලකුවා. ඔබතුමාලා ආණ්ඩුව තියද්දී අගමැතිකම තියාගෙන ගන්නකොට ලක්ෂ 31ක් අපි ලක්ෂ 50ක් මේ රටේ ඡන්ද ගත්තා. පළාත් පාලන ආයතන 340න් ඔබතුමාලා 37ක් දිනුවට අපි 240ක් දිනුවා. ඔබතුමාලා ඡන්ද 31ක් ගන්නකොට අපි ලක්ෂ 50ක් ගත්තා. තව අපිට නාම යෝජනා හම්බුනේ නැතිවල තැන්වල බයිසිකලෙන් නායා බෝලේ දාලා ලක්ෂ 2ක් කරන් තියෙනවා. ඇයි ඔබතුමාලා බය? ඔබතුමාලා බයයි ඡන්දෙට. අපි ඉල්ලනවා මම ඉන්න නැගෙනහිර පළාත් සභාව විසුරුලා අවුරුදු 1කමාරයි නැගෙනහිර පළාත් සභාව විසුරුලා ඡන්දෙට බය නැත්තම් ඡන්ද තියන්න. ඔබතුමාලා හරියට මරන්න යන හරකෙක් වගේ ඡන්දෙට නෑ යන්නේ. මේ කැබිනට් එකේ දැන් අපි තීන්දුවක් කරන් තියෙනවා. මේ මෙතුමාලා කැබිනට් එකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ආයේ කැබිනට් තීන්දුවක් අරගෙන ඡන්දෙට යයි කියලා. හැමදාම ඡන්ද කල්දාපික තමයි කරේ. පළාත් පාලන ඡන්ද ගන්න අවුරුදු 2කමාරක් මහපාරේ අරගල කරා. දැන් අපි හෙට අද උසාවියට යනවා. අපි බලනවා අධිකරණයේ තීන්දුව මොකද්ද කියලා. අපි මේ අරගලය කරනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත මේ රට බාර දෙන්න ශ්‍රී ලංකා පොත්ජන ධර්මවන්ට මේ රට බාර දෙන්න කියලා ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ හදපු හම්බන්තොට වරාය ඔයාලා වික්කා. ඔයාලා මේ රටේ ජාතික සම්පත් දැන් මත්තල විකුණ ගුවන්තොටුපළ විකුණන්න හදනවා. ඔබතුමාලාගේ නායකයා රටේ ජනාධිපතිට හොරෙන් ඇමරිකා හමුදා කඳවුරක් දාන්න ත්‍රිකුණාමලේ තීරණය කරලා. එහෙම බැලුවම කවුද පට්ටපල් හොරා? මේ රටේ අගමැතිතුමා. පට්ටපල් හොරා. ඇයි හොර වැඩ ඔක්කොම කරනවා? ඇයි මොකද්ද ඇමරිකාවට ඇවිල්ලා කඳවුරු දාන්න මේ රටේ කැබිනට් එක දන්නේ නැහැ. ඊට පස්සේ මහ බැංකුවට ගැහුවා. අපිට හොරු කියනවා මහ බැංකුවේ නායකයා කවුද? අර්ජුන් මහෙන්ද්‍රන් මගුලකට ඇරියා සිංගප්පූරුවේ. ආවද ලංකාවට? ආවේ නැහැ. මේ හොරකම් ගැන අපිට කතා කරන්න එපා. ඒක නිසා ඔබතුමාට අපි කියනවා අපි මේ තව නොබෝ දිනකින් අපි මැතිවරණයක් තියන්න. අපි ආණ්ඩුව හදලා පෙන්නන්න නැවත මේ රටේ කොටියට හිස ඔසවන්න බැරි විදියට නැවත මේ රටේ ජාතික සම්පත් විකුණන එක නතර කරලා අපි මේ රටේ ඉතා නුදුරු දිනයකින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පොත්ජන පෙරමුණේ ආණ්ඩුවක් හදනවා අපි. අපි ඒක එකතු වෙලා කරන ආණ්ඩුවක් නෙවෙයි. අපි තනියෙන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ආණ්ඩුවක් හදනවා. හොඳයි. අපේ ප්‍රේක්ෂකාගාරින් කාරුණිකව ඉල්ලනවා අපේ മന്ത്രിතුමාලාට අදහස් දක්වන්න අවස්ථාව දෙන්න කියලා ඔබතුමාලාගේ උනන්දුව අගය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඔබතුමා කාරණා කීපයකට මේක සාකච්ඡාවට ගත්තා. අවසානයක් සෙන්ට්මන්ට් කරන්න. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනකම තිබෙනවා ඌ මූට හොරා කියනවා ඌට හොරා කියනවා. දෙගොල්ලම හොරෝ. මේක තේරුම් ගන්න. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ අඳගොවීන්ගේ වී බුසල් ප්‍රමාණය අක්කරයකට ලබා දෙන වී බුසල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හම්බන්තොට මාතර දිස්ත්‍රික්කවල තමයි වැඩිම අඳගොවීන් ඉන්නේ 51ක් ඉන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඊට පස්සේ උතුරු පළාතේ ඉන්නවා. ඒතර මේක වැඩි කරලා තියෙනවා. මේක කිසි විද්‍යාත්මක පදනමක් ඇතුව මේක වැඩි කරලා නෙමෙයි තියෙන්නේ. ගොවියගෙන් අහලත් නැහැ. ඉතින් මේ තත්ත්වය තුල මේක ගොවි ජනතාවට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මම මේක අවධානයට යොමු කරනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම දැන් ගොවියට ලැබෙන්න තියෙන සහනාධාර සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඒ ලැබෙන්න තියෙන සහනාධාර විතරක් නෙමෙයි ගොවියා ආණ්ඩුවට විකුණපු බඩුවලට ආණ්ඩුව පොළු තියලා තියෙන්නේ. සල්ලි ගෙවන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අර්ථපල් ආණ්ඩුව මිලදී ගත්තා රුපියල් 92 ගානේ වැලිමඩ අර්ථපල් ගත්තා. ඒ අනුව 20,44,511 කිලෝ ගත්තා. දැන් මේකේ හම්බෙන්න තියෙනවා ගොවියට කෝටි ගාණක් සල්ලි. මේ සල්ලි උද්ඝෝෂණ කරලා සටන් කරලා තමයි ගොවියට ගන්න පුළුවන් වුණේ. ඒවට අපට මැදිහත් වෙන්න සිද්ධ වුණා. තව කොටසක් ගෙවන්න තියෙනවා ගොවියට. ඊට පස්සේ රිසබ් බද්දුදින් ඇමතිකත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරුවා. සාකච්ඡා කරලා පස්සේ කිව්වා ගිය සුමානේ වෙනකොට මේ හිගමුදල් ඔක්කොම දෙනවා කිව්වා 138ක් තව ගෙවන්න තියෙනවා. සත්ත පහක් යාල ගොවියට ගෙවලා නැහැ. ඒ නිසා ගොවියගේ අල ටික මිලදී ගත්තු ආණ්ඩුව ගොවියට සල්ලි ගෙවන්නේ නැහැ. ඒ වගේම තමයි ලොකු ලුණු බීජ ගොවියා දඹුල්ලේ අර ආණ්ඩුවක් නැති වෙලාම අපි පෙළපාලි ගියා දඹුල්ලේ. ඒ වෙලාවේ ලොකු ලුණු බීජ කිලෝ එකක් රුපියල් 9000ට මිල කෙරුවා. ආණ්ඩුව ලොකු ලුණු වගාව ප්‍රවර්ධනය කිරීමට වැඩපිළිවෙලක් දියත් කෙරුවා. ඒක හොඳයි. හොඳ දෙයට අපි හොඳයි කියනවා. ඒ අනුව රුපියල් 4500ට බීජ කිලෝ එකක් ලබා දීමට ගොවියට තීන්දුවක් ගත්තා. එතනදී ගොවියගෙන් ලොකු ලුණු බීජ ගොවියගෙන් තමයි ඒ ලොකු ලුණු බීජ අනිත් වගා කරන ගොවියට ලබා දුන්නේ. දැන් මිලදී ගන්න විකුණන ගොවියට 4500ක් දීලා මිලදී ගන්න ගොවියා ලොකු ලුණු බීජ ගත්තා. ඊටු 4500 රජයේ දෙන්න එකඟ වුණා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අර 4500 විකුණපු ගොවියට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ ගත්තු ගොවියට. දැන් ගත්තු ගොවියට ලොකු ලුණු බීජ නොමිලේ හම්බෙලා. දැන් මේ තත්ත්වය තුල
ගොවියෝ අතරේ බරපතල ගැටුමක් නිර්මාණය කරලා තිබෙනවා. මේ තත්ත්වය අපි පිළිබඳව සාකච්ඡා කෙරුවා. කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඒ සියලු දෙනාට අපි සාකච්ඡා කරුවා. පළාතේ අධ්‍යක්ෂවරයාත් එක්ක මේ ප්‍රශ්නේ තාම වෙනකුණොත් නියමාකාරයෙන් බේරලා නැහැ. මේ ප්‍රශ්න බේරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ තත්ත්වයට එක්ක අපි කියන්න ඕනකම තිබුණා. මෙතන මතුවෙච්ච කාරණා කීපයකට මේ වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා කෘෂිකර්ම අමාත්‍යාංශයට නිස්කාරණී සල්ලි කෝටි ගාණක් ගෙවනවා කියලා. ඇත්ත. හිස් ගොඩනැගිල්ලට රුපියල් මාසෙකට 2,45 ලක්ෂ ගාණ කිව්වා මාස 14ක්. එතකොට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ඇමතිතුමා. ඊට පස්සේ මහින්ද ඇමතුමාවිල්ලා කිව්වා මේකෙන් අපි ඉවත් වෙනවා පරණ තැනට යනවා කිව්වා. ගියේ නෑ. දැන් හැරිසන් ඇමතුමත් ඒකේ ඉන්නවා. එහෙනම් මේක පැහැදිලිනේ. එකාට එක ඇඟිල්ල දික් කරගත්තට මේක තමයි තත්ත්වය. එවනම් මෙන්න මේකත් එක්ක අපි ඊළඟට කියනවා අපි විශේෂයෙන්ම අවසන් ඇත්තටම මේ දලබුවා මර්ධනය කිරීම සඳහා පටන් ගත්තේ දලබුවාගෙන් අවසන් කරන්න වෙන්නේ දලබුවාගෙන්. මේ දලබුවා මර්ධනය කිරීම සඳහා මුදල් මිලියන 50ක් තමයි මුලින් වෙන් කරේ. මේක ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි වන්දි ගෙවීම සඳහා ගොවියට මිලියන 2500ක් මේක ගෑවෙන්නවත් බෑ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව විදියට ගොවියට තහවුරුවක් දෙන්න ඕනේ. මොකද කිරි ටික විකුණනට පස්සේ ගොවියට මිල්කුයික කිරි වල සල්ලි ගෙවන්නේ. මාසික සල්ලි කිරි ගොවියට ගන්න තියෙනවා. ඒතකොට තමුන් විකුණපු බඩු වල සල්ලි ආණ්ඩුවෙන් හම්බෙන්නේ නැතුවම ඊට පස්සේ ගොවියට ලැබෙන්න තියෙන සහනාධාර ලබා දෙනමයි කියන සහනාධාර පිළිබඳව ගොවියට විශ්වාසයක් නැහැ. එමනම් අන්නේ තත්ත්ව තුළ ගොවියා තුළ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඇති කරලා ආණ්ඩුව නිවේදනය කරන්න ඕනේ. තමුන්ගේ සුනාම් මේ දලඹුවා ගහපු වගාබිම් සම්පූර්ණයෙන්ම ගිනි තබලා විනාශ කරන්න කියලා 150ක් ඊටෝට මේ දලඹුවා මර්ධනය වෙනවා අපි පැහැදිලිවම කියනවා. ඊට පස්සේ අනිකුත් ක්‍රියාමාර්ගات එක්ක මේක ඊට පස්සේ මර්ධනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි හෙට කැකිරාවේදී ගොවි ජනතාවත් එක්ක මේ ප්‍රශ්නේ නැවත වතාවක් අලුත් වටයකින් අපි ආණ්ඩුවට කියනවා හෙට උදේ 11ට කැකිරාවට ඉන්න කියලා අපි ගොවි ජනතාවට ආරාධනා කරමින් මම නවතිනවා. එක පැත්තකින් අපේ ප්‍රධානම අර්බුදය සහ අපේ ගැටලුව වෙච්ච මේ ජන වර්ග අතර තියෙන අනවබෝධය තුරන් කරන්න දීර්ඝ කාලයක් තිස්සේ යෝජනා කරනවානේ භාෂාව. ඔබතුමා මම දැක්කා මේ ආණ්ඩුකාර ධුරයට ගිහිල්ලා මාස 6කින් විතර වීරසිංහම් ශාලාවේ ඔබතුමා කරපු කතාවක් මට එතන සහභාගී වෙන්න ලැබුණා. දෙමළ ජනතාව කොයිතරම් ආදරයෙන් දෙමළ භාෂාවෙන් කතා කිරීම වැළඳගත්තද කියලා අපි දැක්කා. දැන් ආණ්ඩුකාරතුමනි මේ අවසානයක් සැන්ටුවන් කරන්න. මේ විවිධ අදහස් විවිධාකාරයෙන් මතුවෙන ඔබතුමා කියන්නේ ඊට එහා ගිය සංවාදයක් ඕන කියලානේ. ඔබතුමාට අවස්ථාව. දැන් අපේ රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙනවා මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් තියෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් තියෙනවා. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් තියෙනවා. දැන් අපි මේ වැටෙන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයටද කියලා අපිට ගැටලුවක් තියෙනවා. මේ රටට අවශ්‍ය වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. නව ලිබරල් වාදය දක්වා දිග්ගැස්සෙන අසීමිත වල්බూరు නිදහසට ඉඩ දීලා රට විනාශ කරන අයාල යන දහපත්දුරාව යන ප්‍රජාතන්ත්‍රවාදයත් අපිට එපා. ඒ වගේම ඒකාධිපති අත්නෝමතික ඒකත් අපිට අවශ්‍ය නැහැ. කොමියුනිස්ට් වාදයත් අපිට අවශ්‍ය නැහැ. මේ අතරතුර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තමයි අපිට යන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ගමන යනකොට ඉදිරි ගමන සකස් කරද්දී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන දේශපාලන පක්ෂ අවශ්‍යයි කැමති වුණත් අකමැති වුණත්. එක දේශපාලන පක්ෂයක් හැදුනොත් ඒක චීනය වගේ වෙන්න ඕන. එතකොට මේ දේශපාලන පක්ෂය ඇතුළේම අරගල කරගෙන දේශපාලන ස්ථාවර භාවය ඒ තරමට අපි තාම දියුණු වෙලා නැහැ. ඒ නිසා දේශපාලන විකල්පයක් අවශ්‍යයි. මේ පවතින රජයට එරෙහිව දේශප්‍රේමී ජනහිතවාදී මානවවාදී මානවප්‍රේමී පෙරමුණක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක ගොඩනගන්න එක පක්ෂයකට කවදාවත් බෑ. මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩු ඉතිහාසය හදලා නැහැ. ඉදිරියටත් කිසිම පක්ෂයකට තනි ආණ්ඩු හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක මහා පෙරමුණක් මහා සංධානයක් වෙන්න ඕන. ඔව් එහෙම හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔය කොයිතරම් කයිවරු ගැව්වත්. මේක කරන්න නම් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බණ්ඩාරනායක මහත්තයා මේ රටේ හිටපු සියලුම ශ්‍රේෂ්ඨ නායකයෝ වමේ ප්‍රගතිශීලී බලවේග සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂය මහජන එක්සත් පෙරමුණ එකතු කරලා හැදුවේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හැදුවෙත් එමය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හැදුවෙත් එමය,
මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ හදලා තිබුණෙත් ඒ වගේ ආණ්ඩුවක්. ඉදිරියට හදන්න වෙන්නෙත් ඒක ආණ්ඩුවක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් බහුජන ප්‍රගතිශීලී පෙරමුණක් නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒකයි අපිට කියන්නේ. ගරු ආණ්ඩුව හැදුවත් රාජපක්ෂත් එක්ක ආණ්ඩුව හදන්න බැහැ. දැන් කුණු කූඩේට ගිහිල්ලා ඉවරයි. පහුගිය 26 විතර දැනගත්තා. කොහොමද මේ කරුණා කරලා ඔයගොල්ලෝ ආවනම් කටවහගෙන ඉන්න. හරිද? මේ නෑ මම කියන්නේ එතකොට නෑ බාධා කරන්න බා බාධා කරන්න. දැන් මෙතනම පේනවනේ ප්‍රජාතන්ත්‍රවාදයේ තාම මුන් බලයට ආවොත් කොහොමද තියෙයිද? මුන් බලයට ආවොත් කොහොමද තියෙයිද? දැන් මෙතනම තියෙනවා මුන්ගේ ටික අර දින 51 දී අපි දැක්කා දින 51 දැක්ක හැසිරෙච්ච ආකාරය. දින 51 දැක්ක හැසිරෙච්ච ආකාරය. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ටික කරන දේවල් ටික පත්තර වලින් කරන ජඩ වැඩ ටික දැක්කා. තව ආණ්ඩුවක් ඊට පස්සේ මහානායකයා ඇවිල්ලා කුමන්ත්‍රණය කරලා බලය ගත්ත හැටි මිනිස්සු දැක්කා. මේ බලේ නීතියක් නැතුව නීතිය දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. මේ ජඩ විදියට හැටි දැක්කා. ඒකත් දැන් රාජපක්ෂලට එක්කහුව වෙලා මේ රටේ ආණ්ඩුව හදන්න පුළුවන් කමක් නැහැ. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම පෙරමුණක් හදුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රාජපක්ෂ යුගයේ දැන් මිනිස්සුන්ට තීත්ත වෙලා ඉවර. ඒ තීත්ත වෙච්ච හින්දානේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හදන්න අපිට බලය දුන්නේ. එතන අපි ඒ අධිකරණයේ ස්වාධීනත්වය හැදුවා. ඉස්සර අධිකරණයක ස්වාධීනත්වයක් තිබ්බද මේ රටේ? අග්‍රවිශකාරයන්ට කොහොමද සැලකුවේ? නඩුකාරයන්ට කොහොමද සැලකුවේ? ජනතා සහභාගීත්වය නිර්මාණය කළා. ඇයි? තොරතුරු දැනගෙන ජනතාවට උද්ඝෝෂණය කරන්න කෑ ගහන්න පුළුවන් මතය නිර්මාණය කළා. අපි මේ අවුරුදු 3මාර තුළ එක්කෙනෙක්වත් වෙඩි තියලා මැරුවද? අතුරුදහන් කළාද? එක මාධ්‍යවේදියෙක් මැරුවද? එක්කෙනෙක් අතුරුදහන් මේ ආණ්ඩුව විතර විවේචනය කරන්න අපි ඉඩ දීලා තියෙන වෙන ආණ්ඩුවක් තිබුණාද? ඒතර මාධ්‍ය නිදහස අපි ඇති කරලා දීලා තියෙනවා. ඉස්සර මහා මගදී ආණ්ඩුවට විරුද්ධව කවුරු ලියුවොත් මරලා දානවා. දැන් මේ අය කියනවා හොරකම් ගැන අපිට කියලා දෙන්න දෙයක් නැහැ කියලා. ඇත්ත. දේශීය ආච්චිගේ මැණික් මල්ල. බලන්න අලුතෙන් නිර්මාණය වෙච්ච ඒවා හොරකම් කරපු දේවල් වලට දේශීය ආච්චිගේ මැණික් මල්ල. එතකොට අයිතිකාරයෝ නැති කෝටි ගණන් ඉඩම් මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක බිහි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට ඇඟිලි දික් කරනවා මහ බැංකුව කැඩුවයි. මහ බැංකුව වංචා කරා කියලා. අපි ඒක පිළිගන්නවා. අපි ඒකට අධිකරණයට කියනවා. අදත් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනාවා. ඒ මහ බැංකුව කඩපු අයට දඬුවම් දෙන්න. එතකොට නමුත් මේ අයගේ කාලේ කොහොමද හෙල්පින් හම්බන්තොට හුසුනාමි හොරකම් කළා. අග්‍රවිශකාරයා කියනවා මම ජාතියෙන් සමාවිලනා මහින්ද රාජපක්ෂව හිරේ දාපු ටික ගැන කියලා. අග්‍රවිශකාරයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා පෙන්ෂන් ගියාට පස්සේ. මොන ප්‍රවිධනයකින්ද මිනිහා තීන්දුව දෙන්න ඇත්තේ? මිග්යානා ගනුදෙනු. උදයංග වීරතුංගලා පැනලා මස් එක මස්සිනෙක් රට පැනලා යුද්ධ ආයුධ හොරකම් කරලා. හෙජින් ගිවිසුම ගහලා මේ රටේ මිනිස්සුන්ගේ ඩීසල් පෙට්‍රල් භූමි තැල් වල ගිනි ගණන් කරලා ඩීසල් වලින් ජහුවා. ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට තව මස්සිනා කෙනෙක් සභාපති කළා. තව මස්සිනා කෙනෙක් සභාපති ලාභ ලැබපු ශ්‍රී ලංකන් එයාර්ලයින් එක දවසට පාඩුව කෝටි 10යි. එක දවසක පාඩුව කෝටි 10යි. අවුරුදු පාඩුව කෝටි 3136යි. ඒ තැනට ගෙන ආපු ඒ හොරකම් සිද්ධ වුණා. ග්‍රීක් බැඳුම් කර බිලියන 900යි හොරකම්. ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේද රනිල් වික්‍රමසිංහ මහත්තයා දොස් කියනකොට කිව්වා 2008 ඉඳන් මේ බැඳුම් කර හොරකම දිගටම කරගෙන ඇවිල්ලා දැන් තමයි අල්ලගත්තේ මේ ආණ්ඩුවේ තිබිච්ච විනිවිදභාවය හින්දා තමයි ඒක නවත්ත ගන්න අපිට පුළුවන් උනේ. එතනින් යන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ මම කියනවා මේ රටේ ඉන්න ජනතාවට වහල් භාවයෙන් මිදෙන්න මේ එක මිනිහෙක්වත් වහලෙක් විදිහට ඉන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්න පුරුදු වෙන්න මේ වහල්ලු තාමත් වහල් යුගයේ මේ රටේ ඇති කරගෙන යනවා. ඒක නම් මම කියනවා මේ එක මිනිහෙක්වත් වහලෙක් වෙලා වැඩ කරන්නේ නැතුව රට ගොඩ නැගීම ගැන හදන්න. කතා කරන්නේ බලය ගන්නවා. හෙට ආණ්ඩුවක් හදනවා. මේම කරනවා කියලා. නමුත් මොනවද මේ කියන්නේ? ඕක නෙමෙයි මිනිස්සුන්ට ඕනේ. මේ අගල ගන්න ආණ්ඩුව මේ දින 51 දී දැනගත්තා කොහොමද කට්ටිය වැඩ කරන්නේ කියලා. මිනිස්සුන්ට ඕනේ ඕක නෙමෙයි රට හදන්න. රටක් තියෙන්න ඕනේ ආණ්ඩු කරන්න. ඒකට අපි ඔක්කොම එක්කව වෙලා අත්වල් බැඳගෙන ව්‍යවස්ථාවක් හදනවා නම් හදමු නැත්තම් නිකයිමු. කාටත් කැමති වෙනවා නම් හදන්න ඒක තනියම හදන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒකද මම කියන අද අපි ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දුරකට ශක්තිමත් කරලා දෙනවා. මම කියන්නේ 100ක් තියෙනවා කියලා. අද මිනිස්සුන්ට විරුද්ධ කතා කරන්න පුළුවන්. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාවක ඒගොල්ලෝ උද්ඝෝෂණය කරලා දිනාගත්තු දේවල් තියෙනවා. කියලා ටික හරි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එදා මේව උද්ඝෝෂණය කරන්න පුළුවන් වතුර බොන්නන් ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මරපු කට්ටියට ආයි බලය දෙයිද? වතුර ඉල්ලපු මිනිසුන්ට අද ප්‍රජාතන්ත්‍රවාදී කතා අද රණ විරුව ගැන කතා කරනවා. පුළුවන් වුණාද එදා පිල්ලියන්න මහමැති කරගත්තා. එතකොට පිල්ලියන්න මහමැති කරගත්තා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති කරගත්තේ කවුද? කොටියෝ. හැබැයි එදා සරත් පොන්සේකව හිරේ දාලා දුක් විඳා. අද කඳුළු හලන බලය නැති වුණාම
මම කියන්නේ මේකද මේ මිනිසුන්ට ආයි බලේ දෙන්න. අවසන් කරනවා. අපේ අඩුපාඩු තියෙනවා. අවසන් අපි හදාගන්නම් ඒවා. අපි හදනවා ඒවා. අඩුපාඩු තියෙනවා අපි පිළිගන්නවා. හොඳයි හොඳයි. අද අපේ මාතෘකාව අර්බුද ඒ වගේම කුමන්ත්‍රණ ජය ගැනීමට අපි අනුගමනය කළ යුතු මඟ පිළිබඳව අපේ ආරාධිතින් ලෙස සහභාගී වුණු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා අජිත් මාන්නම් පෙරමුණ මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ඒ වගේම හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා රජින පුරේ මැතිතුමා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නාමල් කරුණාරත්න මහත්මයා ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නැගෙනහිර පළාත් සභාගරු මන්ත්‍රීතුමා WD වීරසිංහ මැතිතුමා හතර දිනාටම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මාධ්‍යවේදීන් ශ්‍රීපාල් ඒ වගේම යුරේකා ඔබ දෙපළටත් ස්තුතියි. ඒ වගේම ටිකක් වෙලාවකට ටිකක් කලබල වුණත් අපේ ප්‍රේක්ෂකාගාරයේ හිතවතුන් සියලුම සහාය දක්වන අය ප්‍රාණවත්ව මේ අදහස් තෝමාරු කරගෙන ටිකක් සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි නැවතත් මෙවැනිම සටන සංවාද මණ්ඩපයකින් හමු වෙමු. අපේ රටට තිබෙන අර්බුද කුමන්ත්‍රණ ජයගන්නේ කෙසේද? ඒ වගේම අපි හොඳ රටක් වෙනුවෙන් සටනක් ඉදිරියටත් හමු වෙමු.